ඇත්තටම ලොකු දේවල් නැහැ. මේ මනුස්ස සිත පිළිබඳ කෙනෙක් පරිපූර්ණව තේරුම් ගත්තොත් එයා සදාකාලික නිවීමටපත් වෙලා. එයා ගියෙද්ද පැවිද්දද කියන එක අදාළ නැහැ. ඒක සංස්කෘතියක් විතරයි. ඒ ජීවත් වෙන ක්‍රම දෙකක්. මේ සමාජයේ කණ්ඩායම් දෙකක් ජීවත් වෙනවා. එක කණ්ඩායමක් තමයි ගිහි ජීවිතය ගත කරන කණ්ඩායම. අනිත් කණ්ඩායම තමයි පැවිද්ද. මේ දෙගොල්ලන්ගෙන් කවුරුවත් නිවන් දකින්නේ නැහැ. ප්‍රැක්ටිස් කරන අය නිවන් දකිනවා. මේ දෙගොල්ලන්ගේ අතරේ මෙන්න ප්‍රැක්ටිස් කරන අය නිවන් දකිනවා. මොකද්ද ප්‍රැක්ටිස් එක? අර කිව්වේ ප්‍රැක්ටිස් එක. ජීවිතය අපි තේරුම් ගන්නවා. කිසි දෙයකට කලබල වෙන්නේ නැහැ. කිසිම ප්‍රශ්නයකට මේ හදිස්සි වෙන්නේ නැහැ. හදිස්සි වෙලා කවදාකවත් ප්‍රශ්න විසඳන්න බෑ. කලබල වෙලා උත්තර හොයන්න බෑ. නිවීම තුළ උත්තර පවතිනවා. ශාන්තිය තුළ උත්තර පවතිනවා. මේ කතාවල් ඔයගොල්ලන්ට වයස යනකොට තේරෙයි. හැබැයි මේ ටික තේරෙන ජීවිතයේ යම් ආර්ථික පසුබිමක් හැදිලා තියෙනවා. කොච්චර අර බුදුහාමුදුර ළඟට ආවනේ කන නැති මිනිස්සු අරක් නැති වෙලා. එතකොට මේ මනුස්සයාට බුදුහාමුදුර බණ කිව්වේ නෑ. ඉස්සෙල්ලා කන්න දුන්නා. ඒ කියන්නේ මේ ආර්ථික ප්‍රශ්නේ විසඳන්න ඕනේ. ආර්ථික ප්‍රශ්න විසඳුණාන් පස්සේ අපිට පුළුවන් ආධ්‍යාත්මික ප්‍රශ්න ගැන කතා කරන්න. ලංකාවේ නැත් එහෙම. ලංකාවේ ආර්ථික ප්‍රශ්න විසඳිච්ච නැති රාජ්‍යයක්. ඒ රාජ්‍ය අපි කොච්චර බණ කිව්වත් තේරුමක් නැහැ. ඒකේ බණ අහන්නේ සුපිරිපැලන්තිය මිනිස්සු ටිකක් විතරයි. අර දිලිදු කමින් පීඩාවටපත් වෙච්ච මිනිස්සුන්ට කවදාකවත් ඒ වචන අහන්න වාසනාවක් නැහැ. ඒ මිනිස්සුගේ දිලිදු කම නැති කරන්න ඕනේ. මිනිස්සුගේ ආර්ථිකය යම් මට්ටමකට උස්සන්න ඕනේ. ඊට පස්සේ මිනිස්සුන්ට කතා කරන්න. මේ මිනිස්සු ටික ජීවිත අවබෝධය ලබා ගන්නවා. ජීවිත අවබෝධය කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. ඒක 아무තු දෙයක් නෙමෙයි. බුදුන්ගේ ඉගැන්වීම 아무තු දෙයක් නෙමෙයි. දැන් බක්ක හිතන් ඉන්නවා ඒක මහා 아무තු දෙයක් කියලා. ඒකට හේතුව පසු කාලීනව ඒක අර ප්‍රාතිහාර්ය අර මේව එකතු කරලා වටේට කතන්දර එකතු කරලා ඒක සංකීර්ණ. හරි සරල ඉගැන්වීමක්. මේ සරල ඉගැන්වීම කියන්න මම කියන පොඩි උදාහරණයක්. බුද්ධ කාලේ ජීවත් වුණා බුදුහාමුදුරන්ගේ නෑදෑයෙක් සරකාණි. සරකාණි බේබද්දෙක්. මේක හරි අමුතු කතාවක්. මේ සරකාණි ඉතින් මේ මිනිහා බීලා මැරුණා. මැරුණා බුදුහාමුදුරුවෝ මල ගෙදර ගියා මේ සරකාණිගේ. මල ගෙදර ගිහිල්ලා කිව්වා මේ මිනිහා සෝවාන් කියලා. මිනිස්සු ඔක්කොම බුදුන්ට බැන්නා. මේ බේබද්ද සෝවාන් නා. වෙන මොකද්ද දැන් මේකේ සෝවාන් නැත්තේ කියලා අහලා මිනිස්සු බැන්නා. දෙයාගේ බේබදුකමයි සෝතාපන්න සෝවාන් වීම අතර සම්බන්ධයක් නැහැ. මේක ඔයගොල්ලෝ තේරුම් ගන්න. මේ බුද්ධ ආගමේ තියෙන ගැඹුරුම ටික අපට කවුරුත් කියලා දෙන්නේ නැහැ. අපිට කියලා දෙන උඩින් අත ගන්න අයිසින් ටික විතරයි. මේකේ ඇතුලේ තියෙනවා මහා අමුතු කතා. සරකාරි සෝතාපන්න වුණා. එයා ජීවිත අවබෝධය ලැබීම සෝතාපට්ටියේ එක බුදුහාඳුරෝ පෙන්නපු මාර්ගයක් තියෙන. එක තැනකින් පටන් ගන්නවා ඒක ගමන් කරලා අවසන් වෙනවා. ඒක අවසන් වුණා මේ සංසාරේ කියන ප්‍රෝග්‍රෑම් එක අවසන්. මේ ප්‍රෝග්‍රෑම් එක අවසන් වුණාම ඕන කෙනෙකුට මේකෙන් අයින් වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ ප්‍රෝග්‍රෑම් එකේ හිර වෙලා ඉන්නේ. ඔයගොල්ලන්ගේ ඔළුවට බර දැනෙන්නේ මානසික අසහනය, වේදනාව, දුක, සතුට, කඳුළු, හිනාව මේ ඔක්කොමත් එක්ක ඔයගොල්ලෝ මේ සංසාරයේ අතරම අමෙලිනේ. ඔයගොල්ලන්ට මේක එළියට පයින්න බෑ. එළියට පයින්නේ කොහොමද? එළියට පයින්න විදිය තමයි කියලා දෙන්නේ. හරි සරල කතාවක්. බුද්ධ කාලේ ජීවත් වුණා කාන්තාවක්. ඇයට හිටියා ළමයි 32ක්. ස්වාමියා 33 දෙනෙක්. මේගොල්ලෝ ඔක්කොම යුද්ධයකට ගියා. යුද්ධයකට ගියාම යුද්ධෙදි මේ 33 දෙනාම එක තැන මරලා දැම්මා. මේ මරලා දැම්මාම මෙයාට ලියුමකින් එව්වා 33 දෙනාම මැරුණා කියලා. මෙයා ඒ ලියුම ඉනේ ගහගෙන දානෙ බෙදුවා. ඒසොරේ මං අහන්නේ කාන්තාව තුළ තිබිච්ච නිවීම. එයා කිසි දෙයක් වෙලා ඉවර වෙච්ච සිද්ධියකට කම්පා වෙලා තේරුමක් නැහැ. සිද්ධිය වෙලා ඉවර නම් දඟලන තේරුමක් නැහැ. අන්න ඒක තමයි බුදුන්ගේ ඉගැන්වීම. මැරිලි ඉවරයි දැන්. ඒ කෑ ගැහුවා කියලා කවුරුවත් නැගිටින්නේ. ඊට පස්සේ එතන ඉන්න මිනිස්සෙගේ අතින් භාජනයක් බිඳුනාම ඇවිල්ලා කිව්වා අරයාට බින්ද එයාට කියලා බනින්න කියලා. ඒතකොට එයා කොහොකට බනින්නේ මොකටද මේ 33 දෙනෙක් මැරිච්ච මම ඒ රත් වෙනතු ඉන්නවනම් ඕව පොඩි දෙයකට එතකොට තමයි අනිත් කට්ටිය දැනගත්තේ ඔක්කොම මැරිච්ච බව. ජීවිත අවබෝධය කියන්නේ ඒක. දැන් අපට ඔක වැදගත් පැති දෙකකට. එකක් තමයි අපේ දිනපතා ජීවිතයේ day to day life එක බැලන්ස් කරගන්න. කොහොමද මේක තියාගන්නේ? ප්‍රශ්න නැතුව ඉන්නේ කොහොමද?
මිනිස්සු ගොඩාක් වියදම් කරන්නේ ප්‍රශ්න නැතුව ඉන්න, රිලැක්ස් වෙන්න. මම කියන රිලැක්ස් වෙන්න වියදම් කරන්න ඕනේ නැහැ, රිලැක්ස් වෙන්න ජීවිතය ගැන හොයාගන්න කියලා. මම ගැන හොයාගන්නවා. මං ඉන්නේ කොහොමද, මම කෑවේ මොකටද, මට තියෙන ප්‍රශ්න මොනවාද, මම මේ ප්‍රශ්න වලට දෙන උත්තර සාධාරණද නැද්ද, තාර්කිකද නැද්ද, බුද්ධිමත්ද නැද්ද, මම දෙන උත්තර වලින් මගේ ඇතුළ නිවෙනවද, ගිනි ගන්නවද, මෙහෙම කල්පනා කරගෙන ගියාම ඇතුළ නිවෙන්න පටන් ගන්නවා. ඉතින් මම කියන්නේ මේ වගේ රටකටත් ඇවිල්ලා හොඳ රස්සාවකුත් කළා ආධ්‍යාත්මය නිවා ගන්න බැරි නම් ඒකත් පවක් කියලා. තේරුණා කියන්නේ? දැන් අපි කියන මේ බණ අහන විශාලම පිරිස ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. මම හිතලා ලංකාවේ ස්පිරිට් එක තියෙන්නේ එහි. අපි කොච්චර ලංකාව හොඳයි කිව්වත් ස්පිරිට් එක තියෙන්නේ එහි. ඒකේ ඉන්න විශාල ආධ්‍යාත්මික ගවේෂණය කරන එකවල හොයනවා. මොකද්ද ඇත්ත? මොකද්ද බොරුව? කොහොමද මේ ඇතුළ නිවාගන්නේ? කොහොමද ප්‍රශ්න නැතුව අතර ප්‍රශ්න ජීවිතේට අවශ්‍ය උත්තරත් එක්ක උත්තරයක් නැතුව ප්‍රශ්නයක් තිබ්බොත් විතරයි ඇතුළ ගිනි කරගෙන දැවිල්ලෙන් පීඩාවටපත් වෙන්නේ. උත්තරේ ප්‍රශ්නයි තියෙන කිසිම ගැටලුවක් නැහැ. නිවීමක් අවශ්‍යයි. තමා පිළිබඳ කියවීමක් අවශ්‍යයි. හැමෝටම තම තමන් ගැන කියවීමත් මම මේ වගේ කෙනෙක්. මම කන්නේ මෙච්චරයි. මේක මම කැමති මේක. ඒතකොට මේ තමන් ගැන කියවීම තිබ්බම ජීවත් වෙන්න ලේසියි. කිසිම වෙලාවක අපි ඕනවට වඩා දේවල් අල්ලගෙන හැප්පෙන්න යන්නේ නැහැ. ටක් ගාලා අතාරින්න පුළුවන් වෙනවා. ඒතර හරි ලේසි ජීවිතේ. අතහැරලා දාන්න පුළුවන් මෙහෙම කරනකොට. ජීවිතේ ඉක්මනටම අතාරින එක වෙන තමයි ඉක්මනටම අයිති කරගන්න එක. ලැබෙන්නේ යාට. අතාරින්න බැරි මිනිස්සුන්ට මොකුත් හම්බ වෙන්නේ නැහැ. අර පරණ දේවල් ටිකම අල්ලගෙන වෙහෙසට විඩාවටපත් වෙමින් ජීවත් වෙනවා. අතහැරලා දාන මිනිස්සු යම් දේවල් ජීවිතේ යහපත් දේවල් එකතු කරගන්නවා. මානසිකව නොබැඳී ඉන්න පුරුදු කරගන්න ඕන. ඒ තමයි බුදුගේ ඉගැන්වීම. බුදුහන්සේගේ ඉගැන්වීමට තැනක් අදාළ නැහැ. වයස වෙලාවේ කිසිවක් ඒවා අපි හදාගත්තා. දැන් වත්තුප්ප සූත්‍රයේ තියෙන්නේ මේ හිත පිරිසුදු කරගන්න ඕන මිනිසයාට හැම දවසක්ම පොයක්. ඒතර බුද්ධ ආගමේ පොය කියලා එකක් අපි සම්මත කළාට බුදුන්ගේ දේශනාවේ නැහැ. දැන් මේ දෙක කියවල බැලුවාම ඕගොල්ලෝ සාම්ප්‍රදායිකව සම්මත කරගත්ත බුද්ධ ආගමයි බුදුහාමුදුරු කීපක අතර පොඩි පරස්පරයක් තියෙනවා. ඒකට හේතුව තමයි බුදුහාමුදුරු කීපක අපේ ජාතිය දිරවන්නේ නැති නිසා ඊට වඩා ඩුප්ලිකේට් කතාවක් සමාජ සම්මතයේ ධර්මයේ කියලා සකස් කරලා තියෙනවා. ඒක තමයි බුදුදහම. ඒකෙන් දුක නෙවෙන්නේ ඒක ලස්සනයි කතාව. මම එක උදාහරණයක් කියන්නම්. අරිය පරියසන සූත්‍රය. බුදුන්ගේ අභිනිෂ්ක්‍රමණය ගැන බුදුන් කිව්වේ මොනවද? දැන් අපි ආලා තියෙන ඔයගොල්ලොත් මමත් අපි ඔක්කොම ඉස්කෝලේ ඉගෙනගෙන තියෙන්නේ සිද්ධාර්ථ කුමාරයා රෑ අර රාහුල කුමාරයා සුදරා දේවී නිදාගෙන ඉන්නකොට එතෙන්ට ඇවිල්ලා දොර ඇරලා බලලා මාලිගාවෙන් බහලා චන්නත් එක්ක යන්නේ අපි අහලා තියෙන එක. ඒක තියෙන ජාතක කට්ට කතාවේ. તો බුදුන් එහෙම එකක් කිව්වද නැහැ. බුදුන් කිව්වේ නැහැ. බුදුන් කිව්වේ මාතා පිතුන්නම් අස්සුමුඛානම් රුදන්තානම් කේශමස්සු ආරේත්වා කාසාය වත්තානි අච්ඡාදෙත්වා ගාරස්පානකාරියම් පප්පති. මම අම්මලා තාත්තලා බලාගෙන ඉඳෙද්දි කෙස් කපලා දාලා කසාවත උත්පරවගෙන මාලිගාවෙන් බැහැලා යන්න ගියා. ඒක හරි ප්‍රායෝගිකයි. ඒ වගේම සාහසිකයි. කවුරුන් මේක තේරෙන්නේ සාහසිකයි. ඒතකොට පශ්චාත් කාලිනව අටුවාචාර්යනාචල කල්පනා කළා මේක හරි ප්‍රැක්ටිකල් ඒකට සාහසිකයි. මේක ආගමක් වශයෙන් ඉස්සරහට ගෙනනකොට මේක ගැලපෙන්නේ නැහැ නිසා මේක අපි අංගලා මේ කතාව ගේමු කියලා ඒගොල්ලෝ අර කරනවා. ඔය වගේ සිය ගාණක් ධර්මයේ තියෙනවා. සිය ගාණ නෙමෙයි දහස් ගාණක්. ඒ ලෝකේ හැම ආගමකම තියෙනවා මේ සැඟවුණු දේශනා. බයිබලෙත් තියෙනවා, බුද්ධ ආගමෙත් තියෙනවා, Hindu ඔක්කොම ආගම් කියුවාම හැංගිච්ච දේශනා තියෙනවා. ඒ මිනිස්සුගේ මේ මනස මෙහෙම එකපාරටම පිපෙන්නේ ඒ සැඟවිච්ච ධර්මය අනුව. සාම්ප්‍රදායික පොතපතේ දැනුමක් අහු පමණින් මනුස්ස මනස අවදි වෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලන්ට මනස අවදි වෙන්න ඕන. මනස අවදි වෙන්නේ නැත්නම් ජීවිතේ තේරුමක් නැහැ. නිකන් ඔය කනවා බොනවා මේ රෝදේ කරකවනම දානවා. දැන් මට පේන්නේ ඔයගොල්ලෝ අර මේ ලොකු ටයර් එක ඇනිච්ච ඇණයක් වගේ. කොහොමද ඒක තේරෙන්නේ? එකම සර්කල් එක දුවනවා. උදේ නැගිටිනවා, කනවා, වැඩට යනවා, හවස වෙනවා, පුදිනවා. ආයේ ඒ චක්‍රය ආයේ උදේ පටන් ගන්නවා. ඒතර මං අහන්නේ මේක නවත්තන්නේ කොහොමද? මේක නවත්තන්න කාටවත් බෑ. මේකෙන් අයින් වෙන්න පුළුවන්. අයින් වීම නැවැත්වීම දෙකක්. අයින් වෙනවා මිසක් නවත්තන්නේ නැහැ. අපි මේ මානසික වෙහෙසෙන් විඩාවෙන් නිදහස් වෙනවා.
කිසි දෙයකට බැඳෙන්නේ නැතුව ජීවත් වෙනවා. හැම දෙයක්ම hina වෙනවා. හැම දෙයකටම hina වෙනවා. දැන් ගොඩක් අයට කරන්න බැරි දේ ඕකනේ. මිනිස්සු දෙකට බෙදාගෙන ඉන්නෝනේ hina වෙන ඒවා හා අඬන ඒවා. පුංචි ළමයෙක් බැලුවා මේ පුංචි ළමයෙකුට hina වෙන්නේ මොනවටද අඬන්නේ මොනවද කියලා තේරෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට තේරෙන්නේ මම කියන එක. ඒ ළමයට අම්මලා තාත්තලා තමයි උගන්වන්නේ මේකට hina වෙන්න මේකට අඬපන් කියලා. එතකොට ඒ ළමයි පුංචිම ළමයි කෙනෙක්වත් hina වෙනවා. විකුවා ඒ ළමයි hina වෙනවා. ස්ටිකර් කලක් ගියාම තමයි ඒගොල්ලෝ විකනකොට අඬන්නත් ඔළුව අත ගන්නකොට hina වෙන්නත් පුරුදු වෙන්නේ. ඒ කියන්නේ මේ සර්කල් එකට ඒගොල්ලෝ අහුවෙලි වරයි. සංසාරය කියන්නේ ඒකට. ඔයගොල්ලෝ දෙකට අහුවෙලි. දැන් මම අහන්නේ මේකෙන් අයින් වෙන්නේ කොහොමද? මේකෙන් අයින් වෙන්නේ කලබල වෙන්න අවශ්‍ය නැහැ. මේක අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න. තේරුම් ගත්තම අයින් වෙනවා. නිදහස් වෙනවා. නිදහස් වීම 아무තු දෙයක් නෙමෙයි. ඒක ඔතන ඉඳගෙන කරන්නත් පුළුවන්. ඒකට 아무තු තැනක් අවශ්‍ය නැහැ. 아무තු ක්‍රියාකාරකම් මොකුත් නැහැ. දැන් ඔයගොල්ලෝ මේ රටේ ඇවිල්ලා දැන් මේ රටේ බුද්ධ ආගම ඔයගොල්ලෝ දැකලා තියෙනවා අවුරුදු ගාණක්. ඔයගොල්ලෝ ලංකාවේ ඉන්නකොට ලංකාවේ බුද්ධ ආගමක් දැකලා තියෙනවා. දැන් මම අහන්නේ ඒ දෙකෙන් හරි මොකක්ද කියලා. අපිට එහෙම කියන්න බෑ. ඒ මිනිස්සුන්ගේ සංස්කෘතික විශ්වාසය. ඒ වුණාට සත්‍ය දෙකක් වෙන්න බෑනේ. ලෝකේ සත්‍ය තියෙන පුළුවන් එකයිනේ. ආගම් ගොඩක් තිබ්බට සත්‍යවල් ගොඩක් තියෙනවා. ඒක සත්‍යයි ලෝකේ පවතින. දැන් මිනිස්සු ආගම් වෙනස් නැහැ කියලා බුද්ධ ආගමයට වෙනම අපායකුයි. ක්‍රිස්තියානි කට්ටියට වෙනම අපායවල්. එහෙම ලෝකෙ කොහෙවත් නැහැ. ඒ වගේම දිව්‍ය ලෝකත් නැහැ. ඔක්කොටම තියෙන්නේ හොඳ දේවල් කරොත් හොඳයි, නරක දේවල් කරොත් නරකයි. ඔය පොදු ධර්මයක්, පොදු සත්‍යයක් තියෙන්නේ. ඒතර ඕගොල්ලන්ට වැඩ කරන ගම පොඩ ප්‍රැක්ටිස් කරන්න අවශ්‍ය. මුන් ප්‍රැක්ටිස් කියන්නේ 아무තු එකක් නෙමෙයි. 100න් ජීවත් වුණාම ප්‍රැක්ටිස් එක. 100න් ඉන්නකොට තමයි මේකේ තියෙන ප්‍රශ්න, ගැටලු, වරදින තැන් ගොඩාක් දේවල් තේරෙන්න පටන් ගන්න. ඒක තමයි බුදුන්ගේ භාවනාව. දැන් බුදුහාමුදුරන්ගේ භාවනාවයි ජෛන හා හින්දු ආගම් වල භාවනාවයි අපි ඔක්කොම පටලවාගෙන ඉන්නේ. බුදුහාමුදුරන්ගේ භාවනාව වෙනස් එකක්. ඒක ඉගැන්වුවේ දිනපතා ජීවිතය තුළ භාවනාව. ඩ්‍රයිවිං කරනකොට භාවනා කරන්න කියන්නේ. කනකොට භාවනා කරන්න. ඒක තමයි බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම. ඒක වෙනම වාඩි වෙලා කුටියකට ගිහිල්ලා කරන එකක් නෙමෙයි. එහෙම කුටියකට ගිහිල්ලා වාඩි වෙලා භාවනා කරන්න ඇති ඉගැන්වුවේ හින්දු ආගම. ජෛන ආගම. බුදුහාමුදුර කියන්නේ දැන් ඔයගොල්ලන්ට ගෙදර භාවනා කරන්න පුළුවන්. වැඩ කරනකොට 100න් කළා මෙච්චරයි. ඒක හරි සරලයි. දැන් ප්‍රශ්න තියෙන මෙච්චර සරල කතාවක් කිව්වහම ඒක නිවන කියලා කවුද පිළිගන්නේ? කවුරුම පිළිගන්නේ නැහැ. නිවන කියලා අපිට අහන්න ඕන ලොකු මහා විස්තර කරන්න බැරි, විග්‍රහ කරන්න බැරි විශාල කතන්දරයක් අහන්න අපි ආසයි. ඒ වුණාට නිවන කියන්නේ සරල කතාවක් තේරුම් ගන්න බෑ. ඒක තේරුම් ගත්තාම මේ ඇතුළ අවදි වෙනවා. මේ මානස ප්‍රබෝධමත්. මානස ප්‍රබෝධමත් වුණාම ජීවිතේ ප්‍රබෝධමත් එච්චරයි නේ. මෙන්න එකක් නෑ. ඒකට ඔයගොල්ලෝගේ රස්සාව බලපාන්නේ නෑ. ඔයගොල්ලෝ ජීවත් වෙන විදිය බලපාන්නේ නෑ. ඒක මංකේ සරකාරී සෝතාපන්න වුණා. මේ බුදුහාමුදුරන්ගේ මේක ගැඹුරට කතා කරා යනකොට අර සංස්කෘතිකව අපි ඉගෙන ගත්තේ ඒවයි ගැඹුරයි අතර පොඩි වෙනසක් තියෙනවා. ඕනම තැනකදී අපි ඉස්කෝලේ ගිහිල්ලා මේ පන්ති උගන්වන ටික විද්‍යාගාරේ ගිහිල්ලා කරනකොට ඒකම කරන්නේ නැහැ. පොඩ්ඩක් වෙනස් කරනවා. ඒ වගේ තමයි අර පොතපතේ ඉගෙන ගන්න දැනුමයි ප්‍රැක්ටිස් කරනකොට ප්‍රැක්ටිස් එක අතර පුංචි වෙනසක් තියෙනවා. ඒකට මේ දෙක අපිට සොයාගත්තාම අපිට මේ ඇතුළේ නිවා දැන් ලෝකයේ අලුතෙන්ම කතා වෙන්නේ මයින්ඩ්ෆුල්නස් ගැන. ඒක 100න් ඉඳීම. ඒක තමයි බුදුන් කිව්වේ. දැන් ලෝකේ සමහර රටවල් වල උගන්වනවා මයින්ඩ්ෆුල්නස් වෙනම විෂයක් විදිහට. ඒ තමයි බුදුන් කියන්නේ. 100න් ඉන්නේ. මොන දේ කළත් 100න් කරන්නේ. 100න් ජීවත් වෙන මිනිස්සුන්ට ප්‍රශ්න ගොඩක් අඩුයි. 100 නැති මිනිස්සුන්ට ප්‍රශ්න වැඩි. 100න් ඉන්නකොට උත්තර ඉක්මනට එනවා. 100 නැති වුණාම උත්තර නැහැ. ඒ නිසා ජීවිතය හරි සරල කරගන්න, ජීවිතය සංකීර්ණ කරගන්න එපා. කිසිම දෙයකට ඕනෝට වඩා කල්පනා කරන්න එපා. උත්තර හැමතැනම තියෙනවා. කල්පනා කරන්න කියලා උත්තරේ දුරස් කරගන්නවා. කල්පනා නොකර හිටියාම උත්තරේ ඉබේම හම්බ වෙනවා. ලෝකේ සුපිරි විද්‍යාත්මක සොයාගැනීම් ඔක්කොම කල්පනා කරලා ස්ටඩි කරලා හොයුවා නෙවෙයි නිකන් හම්බ වෙච්චා. අයින්ස්ටයින් මේ න්‍යාය හොයාගත්තේ ගුරුත්වාකර්ෂණය පිළිබඳව එයාගේ ඔළුවට වැටිච්ච ඇපල් ගෙඩියක. මැෂින් එකේ ඉදිකට හොයාගත්තේ රෑ හීනෙන් දැකපු මේ රෑ හීනකින් දැකපු දෙයකින්. පොඩි මං කියන්නේ හැම පොඩි දෙයකම අපිට ගන්න ගොඩක් දේවල් තියෙනවා. මේවා අපි බොහොම ලස්සනට දකින්න ඕන. ජීවිතේ වදයක් කරගන්නත් එපා.
ඕනෝට වඩා අලෙන්නත් එපා. කිසි දෙයකට ප්‍රතික්ෂේප කරන්නත් එපා. දෙකම කරදරයක්. ඔයගොල්ලන්ට මේ ටික තේරුම් ගන්නකොට තේරෙවි ජීවිතය හරි සරලයි. මේව අල්ලගෙන දඟලගෙන හැප්පෙන්න වෙලාවක් නැහැ. ජීවිතය සීමා සහිතයි. ටික කාලයකදී මේ කාලේ අපි උපරිම සතුටින් ජීවත් වෙනවා නැත්නම් අපරාධයි. හම්බෙච්ච ජීවිතෙන් වැඩක් ගන්න ඕන. මොකද්ද වැඩේ ගන්නවා කියන්නේ? මේ මනස අවදි කර ගන්න ඕන. ඒ මනස පුබුදුවා ගන්න ඕන. පුබුදුවාගත්ත මනස ජීවිතේ හැමෝටම ආලෝකය උදා කරනවා. මේ මනසේ ආලෝකය උදා කිරීම තමයි බුදුන් දෙසුම මාර්ගය. ඒක ඕන කෙනෙකුට හරි සරලයි, පැහැදිලි තේරුම් ගන්න පුළුවන්. ජීවිතේ හොඳට විඳින විඳව මිනිස්සු තේරුම් ගන්න බුදුහාමුදුරුවෝ ඉගැන්වීම ඔක්කොම තේරුම් ගත්තේ මේ ඉගෙන ගත්තා නෙමෙයි. ඉගෙනගත්ත බ්‍රාහ්මණයෝ බුදුහාමුදුරුවොත් එක්ක වාද කළා. දැන් දීඝනිකාය සූත්‍ර ඔක්කොම කියවහම මේක තියෙන්නේ මහා බරපතල තර්ක විතර්ක හා වාද. ඒ සාකච්ඡා කළ බ්‍රාහ්මණයෝ කවුරුත් නිවන් දැක්කේ නැහැ. සමහර අය බුදුහාමුදුරුවොත් එක්ක සිල් ගැන කතා කළා. ඒ සිල් ගැන කතා කරපු කවුරුත් රහත් වෙන්නේ නැහැ. උගතුන් රහත් වෙන්නේ නැහැ. සිල්වතුන් රහත් වෙන්නේ නැහැ. රස්තියාදුකාරයෝ බේබද්දෝ ජීවිතය අතරමං වෙච්ච අය ළමයා මැරිච්ච අම්මලා අඟුලිමාලලා වගේ අර ජීවිතේක මිනිස්සු ප්‍රතික්ෂේප ගන්නයි අන්න ඒගොල්ලෝ රහත් වෙනවා. හොඳට කොහෙල බලන්න. බුදුන් ළඟ ඔක්කොම රහත් වෙච්ච අය සමාජයේ ප්‍රතික්ෂේප වෙච්ච අය. ප්‍රතික්ෂේප වුණාම යන්න දරක් නැහැ. කරන්න දැන් ඔයගොල්ලෝ හැම කෙනෙකුටම ජීවිතේ ප්‍රතික්ෂේප වෙන දවසක් එනවා. ඔයගොල්ලෝ සූදානම්ින් ඉන්නෝනේ ප්‍රතික්ෂේප වෙන දවස පිළිගන්න. ප්‍රතික්ෂේප වෙන දවස් පිළිගන්න බැරි නම් මානසිකව වෙහෙසට විඩාවට අසරණකමටපත් වෙනවා. ප්‍රතික්ෂේප වෙන දවස් පිළිගන්න ලෑස්ති. දුකක් නැහැ. වයසට ගියාම පිළිගන්න ලෑස්ති වෙන්න ඕනේ. නැත්නම් වයසට යාම වේදනාවක්. වයසට යාම එන්ජොයි කරන්න ඕනේ. මේක තමයි ලයිෆ් එකේ විදිය. මේක තමයි රිද්ම් එක. මේ රිද්ම් එකත් එක්ක අපි ඉන්න ඕනේ. ඒවා අපි ඔළුවට දාගෙන දඟලන්න යන නරකයි. ඒවට දුක් වෙන්න නරකයි. ජීවිත කිසිම දෙයකට දුක් වෙන්න එපා. හැම දෙයක්ම තියෙන සතුට වෙන්න. අහිමි වීමට දුක් වෙන්න එක ඉගෙනුනේ පුංචි කාලේ. තියෙන්න බැරිද ග්‍රහලෝකයක් අහිමි වුණාම සතුට වෙන්න. එහෙමලා තියෙන්න පුළුවන්. හිමි වුණාම දුක් වෙන ග්‍රහලෝකයක් තියෙන්න බැරිද? පුළුවන්. ඉතින් අපි ඒ වගේ කියන්න ඉවරයි. මේ අපි ඔක්කොම ප්‍රෝග්‍රෑම් කළා මේ අතට බස් අපේවත් තුලනේ අපි මේ වැඩ කරන්නේ. ඒතකොටනේ අපිට දුක සතුට හැඟීම් දැනීම් සියල්ල පහ මේක ඔක්කොම අයින් කළා දැම්මම අර මිනිස්සෙක් අර සංසාරයෙන් අයින් වෙනවා. මේ කතාව හරි සරලයි. හැබැයි තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න ජීවිත අත්දැකීම් ගොඩාක් ඔයගොල්ලෝ මෙහි ඇවිල්ලා ජීවිත අත්දැකීම් තියෙන ගොඩාක්. ඒ අත්දැකීම් වලට සාපේක්ෂ කර ජීවිතය දකින්න. ඒතකොට හරි ලස්සනයි. කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි දෙයකට ඇලිලා නැහැ, හිර වෙලා නැහැ, බැඳිලා නැහැ, අල්ලගෙන දඟලන්නේ. යන දේවල් වලට යන්න දුන්නා, එන දේවල් වලට එන්න දුන්නා. ජීවිතේ එතකොට හරි ලස්සනයි. ආදරය කියන්නේ අයිති කර ගැනීම නෙමෙයි, අතහැර දැමීම. කල්පනා කරලා බලන්න. අයිති කරගන්නේ ඇයි? අයිති නැති නිසානේ. මේ ගෙදර සත්තු දෙන්නෙක් ඉන්නවා ගිරවෙක් හා බල්ලෙක්. දැන් මං ආන්නේ ඔය ඕගොල්ලොන්ට ආදරේ කවුද? ඕගොල්ලෝ ආදරේ කවුද? ඕගොල්ලොන්ට ආදරේ බල්ලා. ඇයි? බල්ලා කුඩු අතෑරිය කියලා යන්නේ නැහැ. ගිරවට ඕගොල්ලෝ ආදරේ වුණාට ගිරව ඕගොල්ලන්ට ආදරේ නැහැ. කුඩු ඇරියකම කියන්නේ. ඔය විදිහට ජීවිතේ තේරුම් ගන්න බලන්න. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා මේකේ මුකුත් නැහැ. අපිම හිතාගෙන අපිම විඳවනවා. මේක හරි සැහැල්ලුවෙන් දැකලා ලස්සනට ජීවත් වුණාම ජීවිතේ ප්‍රශ්න නැහැ. ප්‍රශ්න නැති ජීවිතයක්. ගැටුම් නැති ජීවිතයක්. ලස්සන ජීවිතයක් අපට අවශ්‍යයි. ඒ අවශ්‍ය වෙනුවෙන් තමයි අපි මේ දහම අහන්නේ. මිනිස්සු බණ අහලා ජීවිතේ ලස්සන නැත්තම් වැඩක් නැහැ. බැඳෙන්න නැතුව ඉන්න හැටි දන්නේ නැත්තම් ඒ වැඩකුත් නැහැ. දැන් අපේ ආච්චිලා සිල් ගත්තා පොඩි ප්‍රශ්නයක් වෙච්ච ගමන් වලි රණ්ඩු. මට මතකයි මම ඉස්සර දවසක බණ කියන්න ගියා අනුරාධපුරේ. මිනිස්සු ඔක්කොම වාඩි වෙලා බණ අහගෙන හිටියා. බණ ඉවර වෙලා උදේ දානෙට කඩලගෙන යනවා. මෙවුන් එක අපිට එක නැගලා පොර කාලා කොණ්ඩ කඩාගෙන රෙදි ගලවගෙන කඩල ඉල්ල ගත්තා. ඒක ප්‍රැක්ටිකල් නෑ. ඒ කියන්නේ මේ ඇතුලේ මොකොත් නැතුව බොරුවට වාඩි වෙලා සාම් දෙනවා. අරක ඉවරුණාන් පස්සේ තමයි ඇත්ත මිනිස්සු එළියට එන්නේ. ඊට පස්සේ ඒක යකා වගේ.
ඒ කියන්නේ අපි කියපුව ප්‍රයෝජනයක් නැහැ. ඒ කියන්නේ මේ ඇතුළ හැදිලා නැහැ. දැන් අපි කතා කරන්නේ ඇතුළ හදා ගන්න. ස්ටඩි කරන්න. ගවේෂණය කරනවා ආධ්‍යාත්මික ගවේෂණය කරනවා. මේක නිවන්නේ කොහොමද කියලා අපි ඇත්තටම හොයනවා. ඇත්තටම හොයන කෙනාට හම්බ වෙනවා. බොරුවට හොයන කෙනා සංස්කෘතියකට හම්බ වෙනවා. මේක කියපු වචන තේරුම් ගන්න. ඇත්තටම හොයන කෙනාට හම්බ වෙනවා. බොරුවට හොයන කෙනාට සංස්කෘතියකට හම්බ වෙනවා. ඒතර එයා හිතන්නේ මේක ධර්මය කියලා. නමුත් ඒකෙන් එයාගේ ඇතුළ නිවෙන්නේ නැහැ. ආගම් වලින් මිනිස්සු නිවන්නේ නැහැ. නිවෙන්නේ තම තමන් තේරුම් ගන්න දේවල් වලින්. ඒ නිසා ජීවිතේ උත්සාහ කරන්නේ යමක් තේරුම් ගන්න. ඒ තේරුම් ගන්න ඕන පොත්පත් කියවලා එහෙම 아무තු දෙයක් නෙමෙයි ලයිෆ් එක තුලින්මයි. අහිමි වෙන දේවල් ලැබෙනවා නැති වෙනවා. ලැබෙනවා නේද? ඒක තමයි ලයිෆ් එක. ඒකට අපි දඟලලා කලබල වෙන්න අවශ්‍ය නැහැ. හදිස් වෙන්න අවශ්‍ය නැහැ. ජීවිතේ කොහොමද වෙන්න ඕන දේවල් ටික. ඒක පිළිගත්තම ප්‍රශ්න ගොඩාක් නිවිලා. මේ ජීවිතේ පිළිබඳව තේරුම් ගත්තා නම් මම හිතන්නේ මෙහි ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. කොහොමද දැන් ඕගොල්ලෝ කයිමිලා වගේ ඉන්නේ? යාළුවෝ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙම ලැබෙන්නේ නැහැ. ජීවිතය කියන්නේ එකක් ලැබෙනකොට එකක් නැති වෙන එකක්. ඔයගොල්ලන් ඒක තේරිච්ච. ඔයගොල්ලන් ලයිෆ් එක. ඔක්කොම මේක කාටවත් දෙන්නේ නැහැ. දෙන්න ඕනේ නැහැ ඇත්තටම. එහෙම ඔක්කොම දුන්නොත් මේක තේරුම් ගන්න නැහැ කවුරුවත්. ඒ නිසා මේකේ ප්ලෑන් එකේ තියෙන එකක් දෙනවා එකක් ගන්නවා. හැමතිස්සෙම අඩුවක් තියෙනවා. ඔයගොල්ලන්ට මේවා තේරෙන්නේ නැති. දැන් වයසත් එක්ක අත්දැකීම් එක තේරෙන්න ඕන අඩුවක් තියෙනවා. අඩුවට කම්පා වෙන්නේ නැහැ. අඩුවක් නැහැ වගේ ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ වගේ ජීවත් වෙනවා. ඒතර ප්‍රශ්න ඉවරයි නේ. ඇත්තටම ප්‍රශ්නයක් නැහැ වගේ ඉන්න ඇත්තටම ප්‍රශ්නයක් නැහැ නේ. එහෙම තමයි දැන් මේ චීන, කොරියාව, ජපානයේ ඔක්කොම බුද්ධ ආගමේ පණිවිඩේ මූලාරම්භ සිදුවුනේ එතනින්. එතකොට එයා හරි පොඩි දෙයක් කිව්වේ ලොකු දේවල් නැහැ. ඇත්තටම ලොකු දේවල් නැහැ. මේ මනුස්ස සිත පිළිබඳ කෙනෙක් පරිපූර්ණව තේරුම් ගත්තොත් එයා සදාකාලික නිවීමටපත් වෙලා. එයා ගියෙද්ද පැවිද්දද කියන එක අදාළ නැහැ. ඒක සංස්කෘතියක් විතරයි. ඒ ජීවත් වෙන ක්‍රම දෙකක්. මේ සමාජයේ කණ්ඩායම් දෙකක් ජීවත් වෙනවා. එක කණ්ඩායමක් තමයි ගිහි ජීවිත ගත කරන කණ්ඩායම. අනිත් කණ්ඩායම තමයි පැවිද්ද. මේ දෙගොල්ලන්ගෙන් කවුරුවත් නිවන් දකින්නේ නැහැ. ප්‍රැක්ටිස් කරන අය නිවන් දකිනවා. මේ දෙගොල්ලන්ගේ අතරේ වෙන ප්‍රැක්ටිස් කරන අය නිවන් දකිනවා. මොකද්ද ප්‍රැක්ටිස් එක? අර කිව්වේ ප්‍රැක්ටිස් එක. ජීවිතේ අපි තේරුම් ගන්නවා. කිසි දෙයකට කලබල වෙන්නේ නැහැ. කිසිම ප්‍රශ්නයකට මේ හදිස්සි වෙන්නේ නැහැ. හදිස්සි වෙලා කවදාකවත් ප්‍රශ්න විසඳන්න බෑ. කලබල වෙලා උත්තර හොයන්න බෑ. නිවීම තුළ උත්තර පවතිනවා. ශාන්තිය තුළ උත්තර පවතිනවා. මේ කතාවල් ඔයගොල්ලන්ට වයසෙනකොට තේරෙයි. හැබැයි මේ ටික තේරෙන ජීවිතයේ යම් ආර්ථික පසුබිමක් හැදිලා තියෙනවා. කොච්චර අර බුදුහාමුදුරුවෝ ළඟට ආවනේ කන නැති මිනිස්සු අරක් නැති වෙයි. එතකොට මේ මනුස්සයාට බුදුහාමුදුරුවෝ බණ කිව්වේ නෑ. ඉස්සෙල්ලා කන්න දුන්නා. ඒ කියන්නේ මේ ආර්ථික ප්‍රශ්නේ විසඳන්න ඕන. ආර්ථික ප්‍රශ්න විසඳුණාන් පස්සේ අපිට පුළුවන් ආධ්‍යාත්මික ප්‍රශ්න ගැන කතා කරන්න. ලංකාවේ වුණත් එහෙම. ලංකාවේ ආර්ථික ප්‍රශ්න විසඳිච්ච නැති රාජ්‍යයක්. ඒ රාජ්‍ය අපි කොච්චර බණ කිව්වත් තේරුමක් නැහැ. ඒකේ බණ අහන්නේ සුපිරිපැලැන්තිය මිනිස්සු ටිකක් විතරයි. අර දිලිදුකමින් පීඩාවටපත් වෙච්ච මිනිස්සුන්ට කවදාකවත් ඒ වචන අහන්න වාසනාවක් නැහැ. ඒ මිනිස්සුගේ දිලිදුකම නැති කරගන්න. මිනිස්සුගේ ආර්ථිකය යම් මට්ටමකට උස්සන්න ඕන. ඊට පස්සේ මිනිස්සුන්ට කතා කරන්න. මිනිස්සු ටික ජීවිත අවබෝධය ලබා ගන්නවා. ජීවිත අවබෝධය කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. ඒක 아무තු දෙයක් නෙමෙයි. බුදුන්ගේ ඉගැන්වීම 아무තු දෙයක් නෙමෙයි. දැන් ගොඩක් අය හිතන් ඉන්නවා ඒක මහා 아무තු දෙයක් කියලා. ඒකට හේතුව පසු කාලීනව ඒක අර ප්‍රාතිහාර්ය ආරෝමය එකතු කරලා වටේට කතන්දර එකතු කරලා ඒක සංකීර්ණ. හරි සරල ඉගැන්වීමක්. මේ සරල ඉගැන්වීම කියන්න මම කියන පොඩි උදාහරණයක්. බුද්ධ කාලේ ජීවත් වුණා බුදුහාමුදුරන්ගේ නෑදෑයෙක් සරකාණි. සරකාණි බේබද්දෙක්. මේක හරි අමුතු කතාවක්. මේ සරකාණි ඉතින් මේ මිනිහා බීලා මැරුණා. මැරුණා බුදුහාමුදුරුවෝ මල ගෙදර ගියා මේ සරකාණිගේ. මල ගෙදර ගිහිල්ලා කිව්වා මේ මිනිහා සෝවාන් කියලා. මිනිස්සු ඔක්කොම බුදුන්ට බැන්නා. මේ බේබද්ද සෝවාන් නා. වෙන මොකද දැන් මේකේ සෝවාන් නැත්තේ කියලා අහලා මිනිස්සු බැන්නා. එයාගේ දේවදුකමයි සෝවාන් වීම අතර සම්බන්ධයක් නැහැ. මේක ඔයගොල්ලෝ තේරුම් ගන්න. මේ බුද්ධ ආගමේ තියෙන ගැඹුරුම ටික අපට කවුරුත් කියලා දෙන්නේ නැහැ.
අපිට කියලා දෙනවා උඩින් අත ගන්න අයිසින් ටික විතරයි. මේකේ ඇතුලේ තියෙනවා මහා අමුතු කතා. සරකාරි සෝතාපන්න වුණා. එයා ජීවිත අවබෝධය ලැබීම සෝතාපට්ටියේ එක බුදුහාඳුරෝ පෙන්නපු මාර්ගයක් තියෙන. එක තැනකින් පටන් ගන්නවා ඒක ගමන් කරලා අවසන් වෙනවා. ඒක අවසන් වුණා මේ සංසාරේ කියන ප්‍රෝග්‍රෑම් එක අවසන්. මේ ප්‍රෝග්‍රෑම් එක අවසන් වුණාම ඕන කෙනෙකුට මේකෙන් අයින් වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ ප්‍රෝග්‍රෑම් එකේ හිර වෙලා ඉන්නේ. ඔයගොල්ලන්ගේ ඔළුවට බර දැනෙන්නේ මානසික අසහනය, වේදනාව, දුක, සතුට, කඳුළු, හිනාව මේ ඔක්කොමත් එක්ක ඔයගොල්ලෝ මේ සංසාරයේ අතරම අමලින්නේ. ඔයගොල්ලන්ට මේක එළියට පයින්න බෑ. එළියට පයින්නේ කොහොමද? එළියට පයින්න විදිය තමයි කියලා දෙන්නේ. හරි සරල කතාවක්. බුද්ධ කාලේ ජීවත් වුණා කාන්තාව. ඇට හිටියා ළමයි 32ක්. ස්වාමියා 33 දෙනෙක්. මේගොල්ලෝ ඔක්කොම යුද්ධයකට ගියා. යුද්ධයකට ගියාම යුද්ධෙදි මේ 33 දෙනාම එක තැන මරලා දැම්මා. මේ මරලා දැම්මාම මෙයාට ලියුමකින් එව්වා 33 දෙනාම මැරුණා කියලා. මෙයා ඒ ලියුම ඉනේ ගහගෙන දානෙ බෙදුවා. ඒසොලේ මං අහන්නේ කාන්තාව තුළ තිබිච්ච නිවීම. එයා කිසිදේ වෙලා ඉවර වෙච්ච සිද්ධියකට කම්පා වෙලා තේරුමක් නැහැ. සිද්ධිය වෙලා ඉවර නම් දඟලන තේරුමක් නැහැ. අන්න ඒක තමයි බුදුන්ගේ කියන්නේ. මැරිලි ඉවරයි. ඒ කෑ ගැහුවා කියලා කවුරුත් නැගිටින්නේ. ඊට පස්සේ එතන එන මිනිස්සෙගේ අතින් භාජනයක් බිඳුනාම ඇවිල්ලා කිව්වා අරයාරක බින්ද එයාට කියලා බනින්න කියලා. ඒතකොට එයා කොහොකට බනින්නේ මොකටද මේ 33 දෙනෙක් මැරිච්ච මම ඒ රත් වෙනතු ඉන්නවනම් ඕව පොඩි දෙයකට. එතකොට තමයි අනිත් කට්ටිය දැනගත්තේ ඔක්කොම මැරිච්ච බව. ජීවිත අවබෝධය කියන්නේ ඒක. දැන් අපට ඔක වැදගත් පැති දෙකකට. එකක් තමයි අපේ දිනපතා ජීවිතයේ day to day life එක බැලන්ස් කරගන්න. කොහොමද මේක තියාගන්නේ? ප්‍රශ්න නැතුව ඉන්නේ කොහොමද? මිනිස්සු ගොඩාක් වියදම් කරන්නේ ප්‍රශ්න නැතුව ඉන්න, රිලැක්ස් වෙන්න. මම කියන රිලැක්ස් වෙන්න වියදම් කරන්න ඕනේ නැහැ, රිලැක්ස් වෙන්න ජීවිතය ගැන හොයාගන්න කියලා. මම ගැන හොයාගන්නවා. මං ඉන්නේ කොහොමද? මම කෑවේ මොකටද? මට තියෙන ප්‍රශ්න මොනවාද? මම මේ ප්‍රශ්න වලට දෙන උත්තර සාධාරණද නැද්ද? තාර්කිකද නැද්ද? බුද්ධිමත්ද නැද්ද? මම දෙන උත්තර වලින් මගේ ඇතුළ නිවෙනවද? ගිනි ගන්නවද? මෙහෙම කල්පනා කරගෙන ගියාම ඇතුළට වෙන්න පටන් ගන්නවා. ඉතින් මම කියන්නේ මේ වගේ රටකටත් ඇවිල්ලා හොඳ රස්සාවකුත් කළා. ආධ්‍යාත්මේ නිවා ගන්න බැරි නම් ඒකත් පවක් කියලා. තේරුණා කියන්නේ? දැන් අපි කියන මේ බණ අහන විශාලම පිරිස ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. මම හිතලා ලංකාවේ ස්පිරිට් එක තියෙන්නේ. අපි කොච්චර ලංකාව හොඳයි කිව්වත් ස්පිරිට් එක තියෙන්නේ. ඒකේ ඉන්න විශාල ආධ්‍යාත්මික ගවේෂණය කරන එකවල හොයනවා. මොකද්ද ඇත්ත? මොකද්ද බොරුව? කොහොමද මේ ඇතුළ නිවාගන්නේ? කොහොමද ප්‍රශ්න නැතුව ඇත්තට ප්‍රශ්න ජීවිතේට අවශ්‍ය උත්තරත් එක්ක උත්තරයක් නැතුව ප්‍රශ්නයක් තිබ්බොත් විතරයි ඇතුළ ගිනි කරගෙන දැවිල්ලෙන් පීඩාවටපත් වෙන්නේ. උත්තරය ප්‍රශ්නයි තියෙන කිසිම ගැටලුවක් නැහැ. නිවීමක් අවශ්‍යයි. තමා පිළිබඳ කියවීමක් අවශ්‍යයි. හැමෝටම තම තමන් ගැන කියවීමත් මම මේ වගේ කෙනෙක්. මම කන්නේ මෙච්චරයි. මේක මම කැමති මේක. එතකොට මේ තමන් ගැන කියවීම තිබ්බම ජීවත් වෙන්න ලේසියි. කිසිම වෙලාවක අපි ඕනවට වඩා දේවල් අල්ලගෙන හැප්පෙන්න යන්නේ නැහැ. ටක් ගාලා අතාරින්න පුළුවන් වෙනවා. ඒතර හරි ලේසි ජීවිතේ. අතාරලා දාන්න පුළුවන් මෙහෙම කරනකොට. ජීවිතේ ඉක්මනටම අතාරින එක වෙන තමයි ඉක්මනටම අයිති කරගන්න එක. ලැබෙන්නේ යාට. අතාරින්න බැරි මිනිස්සුන්ට මොකුත් හම්බ වෙන්නේ නැහැ. අර පරණ දේවල් ටිකම අල්ලගෙන වෙහෙසට විඩාවටපත් වෙමින් ජීවත් වෙනවා. අතාරලා දාන මිනිස්සු යම් දේවල් ජීවිතේ යහපත් දේවල් එකතු කරගන්නවා. මානසිකව නොබැඳී ඉන්න පුරුදු කරගන්න ඕන. ඒ තමයි බුදුගේ කියන්නේ. බුදුහන්සේගේ ඉගැන්වීමට තැනක් අදාළ නැහැ. වයස වේලාව කිසිවක් ඒවා අපි හදාගත්තා. දැන් වත්තුප්ප සූත්‍රයේ තියෙන්නේ මේ හිත පිරිසුදු කරගන්න ඕන මිනිසයාට හැම දවසක්ම පොයක්. ඒතර බුද්ධ ආගමේ පොය කියලා එකක් අපි සම්මත කළාට බුදුන්ගේ දේශනාවේ නැහැ. දැන් මේ දෙක කියවලා බැලුවාම ඕගොල්ලෝ සාම්ප්‍රදායිකව සම්මත කරගත්ත බුද්ධ ආගමයි බුදුහාමුදුරු කීප එක අතර පොඩි පරස්පරයක් තියෙනවා. ඒකට හේතුව තමයි බුදුහාමුදුරු කීප එක අපේ ජාතියට දිරවන්නේ නැති නිසා ඊට වඩා ඩුප්ලිකේට් කතාවක් සමාජ සම්මති ධර්මයේ කියලා සකස් කරලා තියෙනවා. ඒක තමයි බුදුදහම. ඒකෙන් දුක නෙවෙන්නේ ඒක ලස්සනයි කතාව. මම එක උදාහරණයක් කියන්නම්. අරිය පරියසන සූත්‍රය. බුදුන්ගේ අභිනිෂ්ක්‍රමණය ගැන බුදුන් කිව්වේ මොනවද? දැන් අපි ආලා තියෙන ඔයගොල්ලොත් මමත් අපි ඔක්කොම
ඉස්කෝලේ ඉගෙනගෙන තියෙන්නේ සිතාර්ථ කුමාරයා රෑ අර රාහුල් කුමාරයා සුදරා දේවී නිදාගෙන ඉන්නකොට එතෙන්ට ඇවිල්ලා දොර ඇරලා බලලා මාලිගාවෙන් බහලා චන්නත් එක්ක යන්නගේ අපි අහලා තියෙන එක. ඒක තියෙන ජාතක අට කතාවේ. તો බුදුන් එහෙම එකක් කිව්වද නැහැ. බුදුන් කිව්වේ ඒක නෙමෙයි. බුදුන් කිව්වේ මාතා පිතුන්නම් අස්සුමුඛානම් රුදන්තානම් කේශමස්සුහාරේත්වා කාසාය වත්තානි අච්ඡාදෙත්වා ගාරස්පාණකාරියම් පප්පති. මම අම්මලා තාත්තලා බලාගෙන ඉඳෙද්දී කෙස් කපලා දාලා කසාවතු පුත්පරවගෙන මාලිගාවෙන් බහලා යන්න ගියා. ඒක හරි ප්‍රායෝගිකයි. ඒ වගේම සාහසිකයි. කවුරුන් මේක තේරෙන්නේ සාහසිකයි. ඒතකොට පශ්චාත් කාලිනව අටුවාචාර්යනාචල කල්පනා කළා මේක හරි ප්‍රැක්ටිකල් ඒකට සාහසිකයි. මේක ආගමක් වශයෙන් ඉස්සරහට ගෙනනකොට මේක ගැලපෙන්නේ නැහැ නිසා මේක අපි අංගලා මේ කතාව ගේමු කියලා ඒගොල්ලෝ අර කරනවා. ඔය වගේ සිය ගාණක් ධර්මයේ තියෙනවා. සිය ගාණ නෙමෙයි දහස් ගාණක්. ලෝකේ හැම ආගමකම තියෙනවා මේ සැඟවුණු දේශනා. බයිබලෙත් තියෙනවා, බුද්ධ ආගමෙත් තියෙනවා, Hindu ඔක්කොම ආගම් කියුවාම හැංගිච්ච දේශනා තියෙනවා. ඒ මනුස්සයගේ මේ මනස මෙහෙම එකපාරටම පිපෙන්නේ ඒ සැඟවිච්ච ධර්මය අනුත්. සාම්ප්‍රදායික පොතපතේ දැනුමක් අහුව පමණින් මනුස්ස මනස අවදි වෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලන්ට මනස අවදි වෙන්න ඕන. මනස අවදි වෙන්නේ නැත්නම් ජීවිතේ තේරුමක් නැහැ. නිකන් ඔය කනවා බොනවා මේ රෝදේ කරගවනම දානවා. දැන් මට පේන්නේ ඔයගොල්ලෝ අර මේ ලොකු ටයර් එක ඇනිච්ච ඇණයක් වගේ. කොහොමද ඒක තේරෙන්නේ නැහැ. එකම සර්කල් එක දුවනවා. උදේ නැගිටිනවා, කනවා, වැඩට යනවා, හවස වෙනවා, පුතියනවා. ආයේ ඒ චක්‍රය උදේ පටන් ගන්නවා. ඒතර මං අහන්නේ මේක නවත්තන්නේ කොහොමද? මේක නවත්තන්න කාටවත් බෑ. මේකෙන් අයින් වෙන්න පුළුවන්. අයින් වීම නැවැත්වීමයි දෙකක්. අයින් වෙනවා මිසක් නවත්තන්නේ නැහැ. අපි මේ මානසික වෙහෙසෙන් විඩාවෙන් නිදහස් වෙනවා. කිසි දෙයකට බැඳෙන්නේ නැතුව ජීවත් වෙනවා. හැම දෙයක්ම hina වෙනවා. හැම දෙයකටම hina වෙනවා. දැන් ගොඩක් අය කරන්න බැරි දේ ඕකනේ. මිනිස්සු දෙකට බෙදාගෙන ඉන්නෝනේ hina වෙන ඒවා හා අඬන ඒවා. පුංචි ළමයෙක් බැලුවා මේ පුංචි ළමයෙකුට hina වෙන්නේ මොනවටද අඬන්නේ මොනවද කියලා තේරෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට තේරෙන්නේ මම කියන එක. ඒ ළමයට අම්මලා තාත්තලා තමයි උගන්වන්නේ මේකට hina වෙන්න මේකට අඬපන් කියලා. එතකොට ඒ ළමයි පුංචිම ළමයි කෙනෙක්වත් hina වෙනවා. විකුවා ඒ ළමයි hina වෙනවා. ස්ටික කලක් ගියාම තමයි ඒගොල්ලෝ විකනකොට අඬන්නත් ඔළුව අත ගන්නකොට hina වෙන්නත් පුරුදු වෙන්නේ. ඒ කියන්නේ මේ සර්කල් එකට ඒගොල්ලෝ අහුවෙලි වරයි. සංසාරය කියන්නේ ඒකට. ඔයගොල්ලෝත් ඒකට අහුවෙලි. දැන් මම අහන්නේ මේකෙන් අයින් වෙන්නේ කොහොමද? මේකෙන් අයින් වෙන්නේ කලබල වෙන්න අවශ්‍ය නැහැ. මේක අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න. තේරුම් ගත්තම අයින් වෙනවා. නිදහස් වෙනවා. නිදහස් වීම 아무තු දෙයක් නෙමෙයි. ඒක ඔතන ඉඳගෙන කරන්නත් පුළුවන්. ඒකට 아무තු තැනක් අවශ්‍ය නැහැ. 아무තු ක්‍රියාකාරකම් මොකුත් නැහැ. දැන් ඔයගොල්ලෝ මේ රටේ ඇවිල්ලා දැන් මේ රටේ බුද්ධ ආගම ඔයගොල්ලෝ දැකලා තියෙනවා අවුරුදු ගාණක්. ඔයගොල්ලෝ ලංකාවේ ඉන්නකොට ලංකාවේ බුද්ධ ආගමක් දැකලා තියෙනවා. දැන් මම අහන්නේ ඒ දෙකෙන් හරි මොකක්ද කියලා. අපිට එහෙම කියන්න බෑ. ඒ මිනිස්සුන්ගේ සංස්කෘතික විශ්වාසය. ඒ වුණාට සත්‍ය දෙකක් වෙන්න බෑනේ. ලෝක සත්‍ය තියෙන පුළුවන් එකයිනේ. ආගම් ගොඩක් තිබ්බට සත්‍යවල ගොඩක් තියෙනවා. ඒක සත්‍යයි ලෝකේ පවතින. දැන් මිනිස්සු ආගම් වෙනස් නැහැ කියලා බුද්ධ ආගමයට වෙනම අපායකුයි. ක්‍රිස්තියානි කට්ටියට වෙනම අපායවල. එහෙම ලෝකෙ කොහෙවත් නැහැ. ඒ වගේම දිව්‍ය ලෝකත් නැහැ. ඔක්කොටම තියෙන්නේ හොඳ දේවල් කරොත් හොඳයි, නරක දේවල් කරොත් නරකයි. ඔය පොදු ධර්මයක්, පොදු සත්‍යයක් තියෙන්නේ. ඒතර ඕගොල්ලන්ට වැඩ කරන ගම පොඩ ප්‍රැක්ටිස් කරන්න අවශ්‍ය. මුන් ප්‍රැක්ටිස් කියන්නේ 아무තු එකක් නෙමෙයි. 100න් ජීවත් වුණාම ප්‍රැක්ටිස් එක. 100න් ඉන්නකොට තමයි මේකේ තියෙන ප්‍රශ්න, ගැටලු, වරදින තැන් ගොඩාක් දේවල් තේරෙන්න පටන් ගන්න. ඒක තමයි බුදුන්ගේ භාවනාව. දැන් බුදුහාමුදුරන්ගේ භාවනාවයි ජෛන හා හින්දු ආගම් වල භාවනාවයි අපි ඔක්කොම පටලවාගෙන ඉන්නේ. බුදුහාමුදුරන්ගේ භාවනාව වෙනස් එකක්. ඒක ඉගැන්වෙන්නේ දිනපතා ජීවිතය තුළ භාවනාව. ඩ්‍රයිවිං කරනකොට භාවනා කරන්න ඉගැන්වෙන්නේ. කනකොට භාවනා කරන්න. ඒක තමයි බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම. ඒක වෙනම වාඩි වෙලා කුටියකට ගිහිල්ලා කරන එකක් නෙමෙයි. එහෙම කුටියකට ගිහිල්ලා වාඩි වෙලා භාවනා කරන්න ඇති ඉගැන්වෙන්නේ හින්දු ආගම. ජෛන ආගම. බුදුහාමුදුර කියන්නේ දැන් ඔයගොල්ලන්ට ගෙදර භාවනා කරන්න පුළුවන්. වැඩ කරනකොට 100න් කළා මෙච්චරයි. ඒක හරි සරලයි. දැන් ප්‍රශ්න තියෙන්නේ මෙච්චර සරල කතාවක් කිව්වහම ඒක නිවන කියලා කවුද පිළිගන්නේ? කවුරු හම් පිළිගන්නේ? නිවන කියලා අපිට අහන්න ඕන ලොකු මහා විස්තර කරන්න බැරි, විග්‍රහ කරන්න බැරි විශාල කතන්දරයක් අහන්න අපි ආසයි.
ඒනවල නිවන කියන්නේ සරල කතාවක් තේරුම් ගන්න බෑ. ඒක තේරුම් ගත්තාම මේ ඇතුළ අවදි වෙනවා. මේ මානස ප්‍රබෝධමත් වෙනවා. මානස ප්‍රබෝධමත් වුණාම ජීවිතේ ප්‍රබෝධමත් එච්චරයි නේ. මෙන්න එකක් නෑ. ඒකට ඔයගොල්ලෝගේ රස්සාව බලපාන්නේ නෑ. ඔයගොල්ලෝ ජීවත් වෙන විදිය බලපාන්නේ නෑ. ඒක මංක සරකාරී සෝතාපන්න වුණා. මේ බුදුහාමුදුරන්ගේ මේක ගැඹුරට කතා කරා යනකොට අර සංස්කෘතිකව අපි ඉගෙන ගත්තේ ඒවයි ගැඹුරයි අතර පොඩි වෙනසක් තියෙනවා. ඕනම තැනකද අපි ඉස්කෝලේ ගිහිල්ලා මේ පන්ති උගන්වන ටික විද්‍යාගාරේ ගිහිල්ලා කරනකොට ඒකම කරන්නේ නැහැ. පොඩ්ඩක් වෙනස් කරනවා. ඒ වගේ තමයි පොතපතේ ඉගෙන ගන්න දැනුමයි ප්‍රැක්ටිස් කරනකොට ප්‍රැක්ටිස් එක අතර පුංචි වෙනසක් තියෙනවා. ඒකට මේ දෙක අපිට සොයාගත්තාම අපිට මේ ඇතුළ නිවා දැන් ලෝකේ අලුතෙන්ම කතා වෙන්නේ මයින්ඩ්ෆුල්නස් ගැන. ඒක සිහියෙන් ඉඳීම ගැන. ඒක තමයි බුදුන් කිව්වේ. දැන් ලෝකේ සමහර රටවල් වල උගන්වනවා මයින්ඩ්ෆුල්නස් වෙනම විෂයක් විදියට. ඒ තමයි බුදුන් කියන්නේ. සිහියෙන් ඉන්නේ. මොන දේ කරත් සිහියෙන් කරන්නේ. සිහියෙන් ජීවත් වෙන මිනිස්සුන්ට ප්‍රශ්න ගොඩක් අඩුයි. සිහිය නැති මිනිස්සුන්ට ප්‍රශ්න වැඩි. සිහියෙන් ඉන්නකොට උත්තර ඉක්මනට එනවා. සිහිය නැති වුණාම උත්තර නැහැ. ඒ නිසා ජීවිතය හරි සරල කරගන්න, ජීවිතය සංකීර්ණ කරගන්න එපා. කිසිම දෙයකට ඕනවට වඩා කල්පනා කරන්න එපා. උත්තර හැමතැනම තියෙනවා. කල්පනා කරන්න කියලා උත්තරේ දුරස් කරගන්නවා. කල්පනා නොකර හිටියාම උත්තරේ ඉබේම හම්බ වෙනවා. ලෝකේ සුපිරි විද්‍යාත්මක සොයාගැනීම් ඔක්කොම කල්පනා කරලා ස්ටඩි කරලා හොයපුවා නෙවෙයි නිකන් හම්බ වෙච්චා. අයින්ස්ටයින් මේ න්‍යාය හොයාගත්තේ ගුරුත්වාකර්ෂණය පිළිබඳව එයාගේ ඔළුවට වැටිච්ච ඇපල් ගෙඩියක. මැෂින් එකේ ඉන්ඩිකේටර් හොයාගත්තේ රෑ හීනෙන් දැකපු මේ රෑ හීනෙකින් දැකපු දෙයකින්. පොඩි මං කියන්නේ මේ හැම පොඩි දෙයකම අපිට ගන්න ගොඩක් දේවල් තියෙනවා. මේවා අපි බොහොම ලස්සනට දකින්න ඕන. ජීවිතේ වදයක් කරගන්නත් එපා. ඕනෝට වඩා අලෙන්නත් එපා. කිසි දෙයකට ප්‍රතික්ෂේප කරන්නත් එපා. දෙකම කරදරයි. ඔයගොල්ලන්ට මේ ටික තේරුම් ගන්නකොට තේරෙවි ජීවිතය හරි සරලයි. මේවා අල්ලගෙන දඟලගෙන හැප්පෙන්න වෙලාවක් නැහැ. ජීවිතය සීමා සහිතයි. ටික කාලයකදී මේ කාලේ අපි උපරිම සතුටින් ජීවත් වෙනවා නැත්නම් අපරාධයි. හම්බෙච්ච ජීවිතෙන් වැඩක් ගන්න ඕන. මොකද්ද වැඩේ ගන්නවා කියන්නේ? මේ මනස අවදි කර ගන්න ඕන. ඒ මනස පුබුදුවා ගන්න ඕන. පුබුදුවාගත්ත මනසක් ජීවිතේ හැමෝටම ආලෝකය උදා කරනවා. මේ මනසේ ආලෝකය උදා කිරීම තමයි බුදුන් දෙසුම මාර්ගය. ඒක ඕන කෙනෙකුට හරි සරලයි, පැහැදිලි තේරුම් ගන්න පුළුවන්. ජීවිතේ හොඳට විඳව මිනිස්සු තේරුම් ගන්න බුදුහාමුදුරුවෝ ඉගැන්වීම ඔක්කොම තේරුම් ගත්තේ මේ ඉගෙන ගත්ත අය නෙමෙයි. ඉගෙන ගත්ත බ්‍රාහ්මණයෝ බුදුහාමුදුරුවොත් එක්ක වාද කළා. දැන් දීඝනිකාය සූත්‍ර ඔක්කොම කියවහම මේක තියෙන්නේ මහා බරපතල තර්ක විතර්ක හා වාද. ඒ සාකච්ඡා කළ බ්‍රාහ්මණයෝ කවුරුත් නිවන් දැක්කේ නැහැ. සමහර අය බුදුහාමුදුරුවොත් එක්ක සිල් ගැන කතා කළා. ඒ සිල් ගැන කතා කරපු කවුරුත් රහත් වෙන්නේ නැහැ. උගතුන් රහත් වෙන්නේ නැහැ. සිල්වතුන් රහත් වෙන්නේ නැහැ. රස්තියාදුකාරයෝ බේබද්දෝ ජීවිතය අතරමං වෙච්ච අය ළමයා මැරිච්ච අම්මලා අඟුලිමාලලා වගේ අර ජීවිතේක මිනිස්සු ප්‍රතික්ෂේප ගන්න අය අන්න ඒගොල්ලෝ රහත් වෙනවා. හොඳට කොහෙලා බලන්න. බුදුන් ළඟ ඔක්කොම රහත් වෙච්ච අය සමාජයෙන් ප්‍රතික්ෂේප වෙච්ච අය. ප්‍රතික්ෂේප වුණාම යන්න දරක් නැහැ. කරන්න දැන් ඔයගොල්ලෝ හැම කෙනෙකුටම ජීවිතේ ප්‍රතික්ෂේප වෙන දවසක් එනවා. ඔයගොල්ලෝ සූදානම්ෙන් ඉන්නෝනේ ප්‍රතික්ෂේප වෙන දවස පිළිගන්න. ප්‍රතික්ෂේප වෙන දවස් පිළිගන්න බැරි නම් මානසිකව වෙහෙසට විඩාවට අසරණකමටපත් වෙනවා. ප්‍රතික්ෂේප වෙන දවස් පිළිගන්න ලෑස්ති. දුකක් නැහැ. වයසට ගියාම පිළිගන්න ලෑස්ති වෙන්න ඕනේ. නැත්නම් වයසට යාම වේදනාවක්. වයසට යාම එන්ජොයි කරන්න ඕනේ. මේක තමයි ලයිෆ් එකේ විදිය. මේක තමයි රිද්ම් එක. මේ රිද්ම් එකත් එක්ක අපි ඉන්න ඕනේ. ඒවා අපි ඔළුවට දාගෙන දඟලන්න යන නරකයි. ඒවට දුක් වෙන්න නරකයි. ජීවිත කිසිම දෙයකට දුක් වෙන්න එපා. හැම දෙයක්ම තියෙන සතුට වෙන්න. අහිමි වීමට දුක් වෙන්න එක ඉගෙනුවේ මුංචි කාලේ. තියෙන්න බැරිද ග්‍රහලෝකයක් අහිමි වුණාම සතුට වෙන්න. එහෙමවත් තියෙන්න පුළුවන්. හිමි වුණාම දුක් වෙන ග්‍රහලෝකයක් තියෙන්න බැරිද? පුළුවන්. ඉතින් අපි ඒ වගේ කියන්න ඉවරයි. මේ අපි ඔක්කොම ප්‍රෝග්‍රෑම් කළා මේ ඇතුළට බස්වපේවත් තුළනේ අපි මේ වැඩ කරන්නේ. ඒතකොටනේ අපිට දුක සතුට හැඟීම් දැනීම් සියල්ල පහ මේක ඔක්කොම අයින් කළා දැම්මම අර මිනිස්සෙක් අර සංසාරයෙන් අයින් වෙනවා. මේ කතාව හරි සරලයි.
හැබැයි තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න ජීවිත අත්දැකීම් ගොඩාක් ඔයගොල්ලෝ මෙහි ඇවිල්ලා ජීවිත අත්දැකීම් තියෙන ගොඩාක්. ඒ අත්දැකීම් වලට සාපේක්ෂ කර කර ජීවිතේ දකින්න. ඒතර හරි ලස්සනයි. කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි දෙයකට ඇලිලා නැහැ, හිර වෙලා නැහැ, බැඳිලා නැහැ, අල්ලගෙන දඟලන්නේ. යන දේවල් වලට යන්න දුන්නා, එන දේවල් වලට එන්න දුන්නා. ජීවිතේ එතකොට හරි ලස්සනයි. ආදරය කියන්නේ අයිති කර ගැනීම නෙමෙයි, අතහැර දැමීම. කල්පනා කරලා බලන්න. අයිති කරගන්නේ ඇයි? අයිති නැති නිසානේ. දැන් ගෙදර සත්තු දෙන්නෙක් ඉන්නවා, ගිරවෙක් හා බල්ලෙක්. දැන් මං ආන්නේ ඔය ඕගොල්ලොන්ට ආදරේ කවුද? ඕගොල්ලෝ ආදරේ කවුද? ඕගොල්ලොන්ට ආදරේ බල්ලා. ඇයි? බල්ලා කුඩු අතෑරිය කියලා යන්නේ නැහැ. ගිරවට ඕගොල්ලෝ ආදරේ වුණාට ගිරව ඕගොල්ලන්ට ආදරේ නැහැ. කුඩු ඇරියකම කියන්නේ. ඔය විදිහට ජීවිතේ තේරුම් ගන්න බලන්න. එතකොට ඔයගලන්ට තේරෙනවා මේකේ මුකුත් නැහැ. අපිම හිතාගෙන අපිම විඳවනවා. මේක හරි සැහැල්ලුවෙන් දැකලා ලස්සනට ජීවත් වුණාම ජීවිතේ ප්‍රශ්න නැහැ. ප්‍රශ්න නැති ජීවිතයක්. ගැටුම් නැති ජීවිතයක්. ලස්සන ජීවිතයක් අපට අවශ්‍යයි. ඒ අවශ්‍ය වෙනුවෙන් තමයි අපි මේ දහම අහන්නේ. මිනිස්සු බණ අහලා ජීවිතේ ලස්සන නැත්තම් වැඩක් නැහැ. බැඳෙන්න නැතුව ඉන්න හැටි දන්නේ නැත්නම් ඒ වැඩකුත් නැහැ. දැන් අපේ ආච්චිලා සිල් ගත්තා පොඩි ප්‍රශ්නයක් වෙච්ච ගමන් වලි රණ්ඩු. මට මතකයි මම ඉස්සර දවසක බණ කියන්න ගියා අනුරාධපුරේ. මිනිස්සු ඔක්කොම වාඩි වෙලා බණ අහගෙන හිටියා. බණ ඉවර වෙලා උදේ දානෙට කඩලගෙන යනවා. මෙවුන් එක අපිට එක නැගලා පොර කාලා කොණ්ඩ කඩාගෙන රෙදි ගලවගෙන කඩලිල්ල ගත්තා. ඒක ප්‍රැක්ටිකල් නෑ. ඒ කියන්නේ මේ ඇතුලේ මොකොත් නැතුව බොරුවට වාඩි වෙලා සමන් දෙනවා. අරක ඉවරුණාන් පස්සේ තමයි ඇත්ත මිනිස්සු එළියට එන්නේ. ඊට පස්සේ ඒක යකා වගේ. ඒ කියන්නේ අපි කියපුව ප්‍රයෝජනයක් නැහැ. ඒ කියන්නේ මේ ඇතුල හැදිලා නැහැ. දැන් අපි කතා කරන්නේ ඇතුල හදා ගන්න. ඒක ස්ටඩි කරන්න. ගවේෂණය කරනවා, ආධ්‍යාත්මික ගවේෂණය කරනවා. මේක නිවන්නේ කොහොමද කියලා අපි ඇත්තටම හොයනවා. ඇත්තටම හොයන කෙනාට හම්බ වෙනවා. බොරුවට හොයන කෙනා සංස්කෘතියකට හම්බ වෙනවා. මේක කියපු වචන තේරුම් ගන්න. ඇත්තටම හොයන කෙනාට අහු වෙනවා. බොරුවට හොයන කෙනාට සංස්කෘතියකට අහු වෙනවා. ඒතර එයා හිතන්නේ මේක ධර්මය කියලා. නමුත් ඒකෙන් එයාගේ ඇතුළ නිවෙන්නේ නැහැ. ආගම් වලින් මිනිස්සු නිවන්නේ නැහැ. නිවෙන්නේ තම තමන් තේරුම් ගන්න දේවල් වලින්. ඒ නිසා ජීවිතේ උත්සාහ කරන්න යමක් තේරුම් ගන්න. ඒ තේරුම් ගන්න ඕන පොත්පත් කියවලා එහෙම අමුතු දෙයක් නෙමෙයි ලයිෆ් එක තුලින්මයි. අහිමි වෙන දේවල් ලැබෙනව නැති වෙනව ලැබෙනව නෑ ඒක තමයි ලයිෆ් එක. ඒකට අපි දඟලලා කලබල වෙන්න අවශ්‍ය නැහැ. හදිස් වෙන්න අවශ්‍ය නැහැ. ජීවිතේ කොහොමද වෙන්නේ වෙන්න ඕන දේවල් ටික. ඒක පිළිගත්තාම ප්‍රශ්න ගොඩාක් නිවිලා. ඉතින් ජීවිතේ පිළිබඳව තේරුම් ගත්තා නම් මම හිතන්නේ මෙහි ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. කොහොමද දැන් ඕගොල්ලෝ තනියලා වගේ ඉන්නේ? යාළුවෝ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඉතින් එහෙම ලැබෙන්නේ නැහැ. ජීවිතය කියන්නේ එකක් ලැබෙනකොට එකක් නැති වෙන එකක්. ඔයගොල්ලන් එක තේරිච්ච. ඔවදා ලයිෆ් එක. ඔක්කොම මේක කාටවත් දෙන්නේ නැහැ. දෙන්න ඕනේ නැහැ ඇත්තටම. එහෙම ඔක්කොම දුන්නොත් මේක තේරුම් ගන්න නැහැ කවුරුවත්. ඒ නිසා මේකේ ප්ලෑන් එකේ තියෙන එකක් දෙනවා එකක් ගන්නවා. හැමතිස්සෙම අඩුවක් තියෙනවා. ඔයගොල්ලන්ට මේක තේරෙන්නේ නැති. දැන් වයසත් එක්ක අත්දැකීම් එක තේරෙන්න ඕන අඩුවක් තියෙනවා. අඩුවට කම්පා වෙන්නේ නැහැ. අඩුවක් නැහැ වගේ ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ වගේ ජීවත් වෙනවා. ඒතර ප්‍රශ්න ඉවරයි නේ. ඇත්තටම ප්‍රශ්නයක් නැහැ වගේ ඉන්න ඇත්තටම ප්‍රශ්නයක් නැහැ නේ. දැන් මම ඔයගොල්ලන්ට අහනවා ඔයගොල්ලෝ හැම ප්‍රශ්නකටම උත්තර හොයන්න යනවා. මෙහෙම කරොත් නරකද? ප්‍රශ්නේ අයින් කරලා දානවා. ප්‍රශ්නේ අයින් කළාම ඔකට අපිට උත්තර හොයන්න අවශ්‍ය නැහැ. ගොඩක් මිනිස්සු ප්‍රශ්නේ අයින් කරන්නේ නැතුව උත්තර හොයලා ඉන්න උත්තර හම්බෙන්නේ නැහැ. ඒ නිසා ජීවිතයේ දිහා අර සාම්ප්‍රදායික කෝණයකින් බලන්නේ නැතුව පොඩ්ඩක් වෙනස් විදියට කියනවා. කියනකොට ඔයගොල්ලෝ තේරෙන්නේ මේක තමයි ලයිෆ් එක. මේක තමයි බුදුන් කිව්ව මැසේජ් එක. අපි බුදුන් කිව්ව මැසේජ් එක කියලා අපි මෙතෙක් කළා අහලා තිබ්බ පොත්පත්වල කියවපු කතාන්දර. ඒ කතාන්දර ස්ටෝරීස්. ඒක මැසේජ් එක දර්ශනේ නෙවෙයි. ඔය මං කිව්ව දර්ශනය. දැන් ලෝකේ අලුතෙන් ස්ටඩි කරන්නේ දර්ශනය. ලෝකේ උගතුන් හොයන්නේ මේ දාර්ශනික කතාව අහන්නේ. අලුතෙන්ම භාවනා කරනවා කියලා කවුරුවත් කුටියකට ගිහිල්ලා දොර ගුරුලාගෙන භාවනා කරන එකට මිනිස්සු අලුතෙන් පෙළඹෙන. ඒගොල්ලෝ හිතන්නේ දවස් තුල කොහොමද අපි සිහියෙන් ඉන්නේ? කොහොමද ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්නේ? මේ ඔළුවට දාගන්න නැතුව කොහොමද
මේක ලයිෆ් එක එන්ජොයි කරන්නේ. අන්න එතකොට අපි නිවීමට ශාන්තියට හා අවබෝධයටපත් වෙනවා. ඔය තමයි බුදුන් දෙසු මඟ. ඒක හරි ප්‍රායෝගිකයි. ඒකේ මොනවද? මහා ප්‍රාණ මුකුත් නැහැ, සරලයි, ලේසි, ප්‍රැක්ටිස් කරේ නැත්නම් තේරෙන්නේ නැහැ. ඒක තේරුම් ගත්තම තේරෙනවා ජීවිතේ පිරීලා. කිසි ප්‍රශ්නයක් නැහැ. මම්මයි මේව දාගත්තේ. මම්ම වල්ලගෙන මම්ම විදෙව්ව දැන් කිසි ඔක්කොම ටික ඉවරයි නිදාසේ. ඒතර ඔයගොල්ලන්ට තේරෙවි ජීවිතේ ඉතින් මෙච්චරයි. ඔයගොල්ලන්ට යම් දවසක දැනුනොත් මේ ලැබිච්ච ටික ඕනොටත් වඩා වැඩි කියලා ඔයගොල්ලෝ පිළිලා. ඔයගොල්ලන්ට එහෙම වෙන්නේ නැත්නම් ඔයගොල්ලෝ පිළිලා නැහැ. කියන්නේ ඔයගොල්ලෝ සංසාරයට දුවනවා. මේක තිබුණොත් මට මේ ලැබිච්ච ටික ඕනොටත් වඩා වැඩිපුර ඇති. එහෙනම් ඔයගොල්ලෝ නිවීමටපත් වෙලා. ඔන්න ඔය මේක හරි සරලයි මේ බණ. හැබැයි මේක තේරුම් ගන්න අමාරුයි. පුරුදු කරොත් තේරෙනවා. ඉතින් මේක තරුණ වයසේදී තේරුම් ගන්න ඕන එක වයසට ගිහිල්ලා නාකි වෙලා මේ කියන කතාව තේරුම් කරවන්න බෑ. ඉතින් තේරුම් අරගෙන ජීවිතය දිහා වෙනස්ම දෙයකට ඉනා වෙලා බලනවා. කිසි දෙයක් වැඩි ගණන් ගන්න නැහැ. බැන්නත් හොඳ කිව්වත් ගණන් ගත්තොත් ප්‍රශ්න. වටිනකම් දුන්නාම ප්‍රශ්න තියෙනවා. කිසිම වටිනකමක් නැත්නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ජීවිතය ගැන වෙනස් විදියට බලලා ජීවිතය අවබෝධ කරගන්න හැමෝටම වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දීර්ඝ ධර්ම දේශනාවක් කරන්නේ නැහැ. මොකද විශාල දවස් පුරාම වැස්ස නිසා ඒ වගේම ප්‍රශ්න අහන්න අවස්ථාව දෙනවා. තියෙන ගැටළු ප්‍රශ්න තියෙනවා. Dia awal dia tiada kia, ada seperti ini kia. Awal saya ada ini mic yang ada, selang ada, බොහොම පිං අපේ හඳුන්නේ ඉස්සරලාම ඔබ වහන්සේගෙන් සමාව ඉල්ලනවා. අද ඔබ වහන්සේ කොහොම බණ කියනවා අපි දැකලා නැහැ. රජෙක් වගේ බණ කියන කෙනෙක් අද මේ වගේ තැනක බණ කියන්න මේ අඩු පහසුකම් යටතේ ලෑස්ති කරලා තියෙන එක ඉස්සරලාම සමාව ඉල්ලනවා. ඉතින් ඒ වගේම ඔබ වහන්සේගෙන් අහන්න කියලා අලුත් දේවල් නැහැ. මොකද ඔබ වහන්සේගේ ෆෑන් කෙනෙක්. අර ඔබ වහන්සේට අනිත් ස්වාමීන් වහන්සේලාට කතා කරනවට වැඩිය සරල භාෂාවකින් කතා කරන්න පුළුවන්. මොකද මම ඔබ වහන්සේගේ තැටි අහන්න ගත්තේ ඔබ වහන්සේ අරහත් වෙන්න කලින් පිටදුවේ සිටිනම්ම හාමුදුරුවෝගේ කාලේ ඉඳලා අපිට ඒ කාලේ අපේ වාහනවල MP3 ඒ වගේ දේවල් තිබ්බේ නැහැ. අපි CD දාගෙන තමයි අහගෙන ගියේ. ඉතින් මෙහෙ ඉඳලා සෝල් යනකොට පැය 3ක් ওই CD එක අහගෙන අපි යනවා. ඉතින් ඔබ වහන්සේගේ CD අදටත් තියෙනවා. මම ගෙදර හෙව්වා. දැනට අර කොහේ හරි අස්සක දාලා ඇති නැත්තම් තාමත් අපි ගාව ඒ CD තියෙනවා. ඉතින් මේ වගේ තැනකට අඩු කාල වේලාවක් එක්ක අපිකට බොහොම පින් දෙනවා. ඔබ වහන්සේගෙන් මට නම් අහන්න තියෙන්නේ මේක මේ මහායානයත් එක්ක කලපපු ප්‍රශ්නයක්. මොකද අපි දකිනවා අර කොරියාවේ දැනට මහායාන දර්ශන ගොඩක් තියෙනවා. මේ මහායාන දර්ශන අතර ජපානයෙන් ආපු නිකායක් මම හිතන්නේ ලංකාවේ නමක තහනම් කරා සොක්කාගක්කා ඉන්ටර්නැෂනල් කියන එක SGI කියන එක. ඒකෙදි ඒගොල්ලෝ කතා කරන්නේ බුදුන් ගැන නෙමෙයි බුදුන්ගේ ධර්මය. ධර්මකාය කියන එකට තමයි යොවුන් වඳින්නේ. ඉතින් මගේ බිරිඳ අදහන ආගම මගේ බිරිඳ කොරියානු ජාතිකේ. ඒතකොට ඇය මම දැකපු රහත් වුණු හොඳම කෙනෙක්. කිසිම දවසක කිසිම දෙයකට ඇල්මක් නැති ආශාවක් නැති ලැබුණොත් ගන්නවා නැත්නම් අතාරින එහෙම කෙනෙක් විදිහට මම ඒ දහම තුල ඇයව දකිනවා. ඉතින් ඒකෙදි අර අපි දැකපු දෙයක් තමයි ඒ දහම තුල උගන්වන එක දෙයක් ගැන මට ගැටලුවක් තියෙනවා. ඔවුන් කියනවා මේ දැන් උදාහරණයක් විදිහට ගත්තාම ධම්මික පෙරේරා මහත්තයා ඉන්නවා නම් ධම්මික පෙරේරා මහත්තයාට තව හරියන්න එයාව දන්නේ නැහැ. කවුද කියලා දන්නේ නැහැ. එයාට හරියන්න කියලා මල් පහන් තියෙනවා. පූජා පවත්වනවා. එයා පෝසත් වෙලා තියෙන්නේ ගියාත්මේ හොඳ දේවල් කරලා දෙවියෝ දීපු ආශිර්වාදකින් කියලා. එතකොට ඒගොල්ලෝ අංග විකලයට ඊට පස්සේ ලෙඩුන්ට නෙමෙයි අර උපදින්ම අංග විකල වෙලා ඉපදෙන අයට උන්ගේ ආගම තුල එච්චර තැනක් නැහැ. උන් ඒක කියනවා ඒක ඒගොල්ලෝ ගියාත්මේ කරපු වරදකට හම්බෙච්ච පනිෂ්මන්ට් එකක්. ඒ පනිෂ්මන්ට් එකට අපි ට්‍රීට් කරලා ඒගොල්ලන්ට සලකලා එහෙම කෙරුවොත් අපි ඒක ඒ දීපු තීරණයට එරෙහිව ගන්න මේ අපි ඒකට එරෙහි වෙන එකක්. එතකොට අපිට ඒකෙන් විශ්වයෙන් මේ නරක දේවල් එනවයි කියලා.
ඉතින් ඒකේ ඇත්ත නැත්ත මොකද්ද කියන එක වහන්සේට ඒක දෙකම එකයි. දැන් හරියට ආශිර්වාද කරන යාට ලැබිච්ච එකට. ඉතින් හරියට කරන්නේ තමයි ඇත්තටම ආශිර්වාද ලබන්න ඕන අර අතපයින් තියෙන මිනිස්සයා. පැහැදිලි කියන්නේ අර මෙහෙට කොහොමද හම්බෙලි ඉවරයි. ඒගොල්ලෝ දකින්නේ ආඳුරනේ ඒක එයා කරපු හොඳ දේවල් හින්දා එයාට වැඩි ඉතින් මම අහන ප්‍රශ්නේ හොඳ දේවල් කරපු කෙනෙක් කරන්නේ මොකද ආශිර්වාද කරන්නේ? තව හරියන්නේ. ඔව් ඉතින් මොකටද එහෙම කරන්නේ? යාට හරිය අරන්නේ කොහොමද? දැන් ඔයගොල්ලෝ මට මෙතන පිළිත් කියන්න ඕනද නෑ මම පිළිත් කියාගෙන ඉවරයි. දැන් මම කියන්නේ පැහැදිලි. ඒගොල්ලන්ගේ හුඟක් දැන් ආගමක තියෙන දාර්ශනික කොටස් සහ beliefs විශ්වාස ඒවා. දැන් ඔය චීනයට බුද්ධ ආගම වෙනකොට චීනය කොරියාව ජපානය පැත්තේ වැඩිපුරම සංවර්ධනය වුණේ මේ විශ්වාස. ඔය එකක්. දාර්ශනිකවත් නෑ. බුදුන් රූපයක් නෑනේ. ඒක දන්නවනේ. ඒක තමයි මම බුදුන් රූපයක් නෑ. අහන්නේ බුදුන් කියන්නේ මැසේජ් එකක්. ඒ කතාව තමයි මගේ ඊළඟ ප්‍රශ්නය වෙලා තිබ්බේ. මොකද ඔවුන්ගේ ඊළඟ දර්ශනය වෙන්නේ ඒගොල්ලෝ දැන් අපි දැක්කහම අපිටත් වඳිනවා. එතකොට ඒගොල්ලෝ කියනවා අපි හැමෝගෙම ඇඟ ඇතුලේ බුද්ධ කියන එක නා ඉන්නවා. එතකොට බීජේ පවතිනවා. බුද්ධ දැන් අපි කවුද? ඒක හරිනේ දැන් ඒක අපේ තියෙනනේ තේරවාදයේ තියෙන දැන් සුමේද තාපසේ ළඟ බුද්ධ බීජය තිබ්බනේ. දේවදත්ත ළඟ බුද්ධ බීජය තියෙනවා. දේවදත්ත බුදු වෙනවනේ. අපේ තියෙනවා ඒක. ඒ සංකල්පය තේරවාදයේ මහායානයේ ප්‍රශ්නේ උනේ තේරවාදයේ සංකල්ප වර්ධනය කරේ නැහැ. මහායානයේ සංකල්ප වර්ධනය කළා. තේරෙනවා කියන්නේ බුදු පිළිවෙල තිබාසල බුදුන්ට ඒක අපේ ත්‍රිපිටකයේ තියෙනවා. ඒක පුද්ගලෝ වික්කවේ ලෝකේ උපජ්ජමානෝ උපජ්ජති අද්විතීව අසහායව අපටිමෝ අපටිසමෝ අපටි භාගව අපටි පුද්ගල. ලෝකේ එකම පුද්ගලයෙක් වෙනවා අද්විතීය. දැන් මම ඔයගොල්ලන්ට අහනවා ඔයගොල්ලෝ හැම ප්‍රශ්නකටම උත්තර හොයන්න යනවා. මෙහෙම කරොත් නරකද? ප්‍රශ්නේ අයින් කරලා දානවා. ප්‍රශ්නේ අයින් කළාම උකට අපිට උත්තර හොයන්න අවශ්‍ය නැහැ. ගොඩක් මිනිස්සු ප්‍රශ්නේ අයින් කරන්නේ නැතුව උත්තර හොයෝ ඉන්න උත්තර හම්බෙන්නේ නැහැ. ඒ නිසා ජීවිතයේ දිහා අර සාම්ප්‍රදායික කෝණයකින් බලන්නේ නැතුව පොඩ්ඩක් වෙනස් විදියට කියනවා. කියනකොට ඔයගොල්ලන්ට තේරෙන්නේ මේක තමයි ලයිෆ් එක. මේක තමයි බුදුන් කිව්ව මැසේජ් එක. අපි බුදුන් කිව්ව මැසේජ් එක කියලා අපි මෙතෙක් කළා අහලා තිබ්බර පොත්පත්වල කියවපු කතාන්දර. ඒ කතාන්දර ස්ටෝරීස්. ඒක මැසේජ් එක දර්ශනේ නෙවෙයි. ඔය මං කිව්ව දර්ශනය. දැන් ලෝකේ අලුතෙන් ස්ටඩි කරන්නේ දර්ශනය. ලෝකේ උගතුන් හොයන්නේ මේ දාර්ශනික කතාව අහන්නේ. අලුතෙන්ම භාවනා කරනවා කියලා කවුරුවත් කුටියකට ගිහිල්ලා දොර ගොල්ලාගෙන භාවනා කරලා කරන එකට මිනිස්සු අලුතෙන් පෙළඹෙන. ඒගොල්ලෝ හිතන්නේ දවස් තුල කොහොමද අපි සිහියෙන් ඉන්නේ? කොහොමද ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්නේ? මේ ඔළුවට දාගන්න නැතුව කොහොමද මේක ලයිෆ් එක එන්ජොයි කරන්නේ? අන්න එතකොට අපි නිවීමට ශාන්තියට හා අවබෝධයටපත් වෙනවා. ඔය තමයි බුදුන් දෙසු මඟ. ඒක හරි ප්‍රායෝගිකයි. ඒකේ මොනවද? මහා ප්‍රාණ මුකුත් නැහැ, සරලයි, ලේසි, ප්‍රැක්ටිස් කරේ නැත්නම් තේරෙන්නේ නැහැ. ඒක තේරුම් ගත්තම තේරෙනවා ජීවිතේ පිළිලා. කිසි ප්‍රශ්නයක් නැහැ. මම්මයි මේව දාගත්තේ. මම්ම ඒව අල්ලගෙන මම්ම විදෙව දැන් ඔක්කොම ටික ඉවරයි නිදාසේ. ඒතර ඔයගොල්ලන්ට තේරෙවි ජීවිතේ ඉතින් මෙච්චරයි. ඔයගොල්ලන්ට යම් දවසක දැනුනොත් මේ ලැබිච්ච ටික ඕනොටත් වඩා වැඩි කියලා ඔයගොල්ලෝ පිළිලා. ඔයගොල්ලන්ට එහෙම වෙන්නේ නැත්නම් ඔයගොල්ලෝ පිළිලා නැහැ. කියන්නේ ඔයගොල්ලෝ සංසාරයට දුවනවා. මේක තිබුණොත් මට මේ ලැබිච්ච ටික ඕනොටත් වඩා වැඩිපුර ඇති. එහෙනම් ඔයගොල්ලෝ නිවීමටපත් වෙලා. ඔන්න ඔය මේක හරි සරලයි මේ බණ. හැබැයි මේක තේරුම් ගන්න අමාරුයි. පුරුදු කරොත් තේරෙනවා. ඉතින් මේක තරුණ වයසේදී තේරුම් ගන්න ඕන එක වයසට ගිහිල්ලා නාකි වෙලා මේ කියන කතාව තේරුම් කරවන්න බෑ. ඉතින් තේරුම් අරගෙන ජීවිතය දිහා වෙනස් හැම දෙයකම hina වෙලා බලනවා. කිසි දෙයක් වැඩි ගණන් ගන්න නැහැ. බැන්න හොඳ කිව්වත් ගණන් ගත්තොත් ප්‍රශ්න. වටිනකම් දුන්නාම ප්‍රශ්න තියෙනවා. කිසිම වටිනකමක් නැත්නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ජීවිතය ගැන වෙනස් විදියට බලලා ජීවිතය අවබෝධ කරගන්න හැමෝටම වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දීර්ඝ ධර්ම දේශනාවක් කරන්නේ මොකද විශාල දවස් පුරාම වැස්ස නිසා ඒ වගේම ප්‍රශ්න අහන්න අවස්ථාව දෙනවා. තියෙන ගැටළු ප්‍රශ්න තියෙනවා. අවුරුද්දක් තියෙනවා කියලා. අදහසක් තියෙනවා කියලා. අවසරයක් ගන්න මයික් එක නෑ. ඉස්සෙල්ලා
බොහොම පිං අපේ හඳුන්නේ ඉස්සරලාම ඔබ වහන්සේගෙන් සමාව ඉල්ලනවා අද ඔබ වහන්සේ කොහොම බණ කියනවා අපි දැකලා නැහැ රජෙක් වගේ බණ කියන කෙනෙක් අද මේ වගේ තැනක බණ කියන්න මේ අඩු පහසුකම් යටතේ ලෑස්ති කරලා තියෙන එක ඉස්සරලාම සමාව ඉල්ලනවා ඉතින් ඒ වගේම ඔබ වහන්සේගෙන් අහන්න කියලා අලුත් දේවල් නැහැ මොකද ඔබ වහන්සේගේ ෆෑන් කෙනෙක් අර ඔබ වහන්සේට අනිත් ස්වාමීන් වහන්සේලාට කතා කරනවට වැඩිය සරල භාෂාවකින් කතා කරන්න පුළුවන් මොකද මම ඔබ වහන්සේගේ තැටි අහන්න ගත්තේ ඔබ වහන්සේ අරහත් වෙන්න කලින් පිටදුවේ සිටිනම්ම හාමුදුරුවෝගේ කාලේ ඉඳලා අපිට ඒ කාලේ අපේ වාහනවල MP3 ඒ වගේ දේවල් තිබ්බේ නැහැ අපි CD දාගෙන තමයි අහගෙන ගියේ. ඉතින් මෙහෙ ඉඳලා සෝල් යනකොට පැය 3ක් ওই CD එක අහගෙන අපි යනවා. ඉතින් ඔබ වහන්සේගේ CD අදටත් තියෙනවා මම ගෙදර හෙව්වා දැනට අර කොහේ හරි අස්සක දාලා ඇති නැත්නම් තාමත් අපි ගාව ඒ CD තියෙනවා. ඉතින් මේ වගේ තැනකට අඩු කාල වේලාවක් එක්ක අපිට බොහොම පින් දෙනවා. ඔබ වහන්සේගෙන් මට නම් අහන්න තියෙන්නේ මේක මේ මහායානයත් එක්ක කලපපු ප්‍රශ්නයක්. මොකද අපි දකිනවා අර කොරියාවේ දැනට මහායාන දර්ශන ගොඩක් තියෙනවා. ඒ මහායාන දර්ශන අතර ජපානයෙන් ආපු නිකායක් මම හිතන්නේ ලංකාවේ නමක තහනම් කරා සොක්කාගක්කා ඉන්ටර්නැෂනල් කියන එක SGI කියන එක. ඒකෙදි ඒගොල්ලෝ කතා කරන්නේ බුදුන් ගැන නෙමෙයි බුදුන්ගේ ධර්මය. ධර්මකාය කියන එකට තමයි වුන් වඳින්නේ. ඉතින් මගේ බිරිඳ අදහන ආගම මගේ බිරිඳ කොරියානු ජාතිකේ. ඒතකොට ඇය මම දැකපු රහත් වුණු හොඳම කෙනෙක්. කිසිම දවසක කිසිම දෙයකට ඇල්මක් නැති ආශාවක් නැති ලැබුණොත් ගන්නවා නැත්නම් අතාරින එහෙම කෙනෙක් විදිහට මම ඒ දහම තුල ඇයව දකිනවා. ඉතින් ඒකෙදි අර අපි දැකපු දෙයක් තමයි ඒ දහම තුල උගන්වන එක දෙයක් ගැන මට ගැටලුවක් තියෙනවා. ඔවුන් කියනවා මේ දැන් උදාහරණයක් විදිහට ගත්තාම ධම්මික පෙරේරා මහත්තයා ඉන්නවා නම් ධම්මික පෙරේරා මහත්තයාට තව හරියන්න එයාව දන්නේ නැහැ. කවුද කියලා දන්නේ නැහැ. එයාට හරියන්න කියලා මල් පහන් තියෙනවා. පූජා පවත්වනවා. එයා පෝසත් වෙලා තියෙන්නේ ගියාත්මේ හොඳ දේවල් කරලා දෙවියෝ දීපු ආශිර්වාදකින් කියලා. එතකොට ඒගොල්ලෝ අංග විකලයට ඊට පස්සේ ලෙඩුන්ට නෙමෙයි අර උපදින්ම අංග විකල වෙලා ඉපදෙන අයට උන්ගේ ආගම තුල එච්චර තැනක් නැහැ. උන් ඒක කියනවා ඒක ඒගොල්ලෝ ගියාත්මේ කරපු වරදකට හම්බෙච්ච පනිෂ්මන්ට් එකක්. ඒ පනිෂ්මන්ට් එකට අපි ට්‍රීට් කරලා ඒගොල්ලන්ට සලකලා එහෙම කෙරුවොත් අපි ඒක ඒ දීපු තීරණයට එරෙහිව ගන්න මේ අපි ඒකට එරෙහි වෙන එකක්. එතකොට අපිට ඒකෙන් විශ්වයෙන් මේ නරක දේවල් එනවා කියලා. ඉතින් ඒකේ ඇත්ත නැත්ත මොකද්ද කියන එක වහන්සේලා ඒක දෙකම එකයි. දැන් හරියට ආශිර්වාද කරන යාට ලැබිච්ච එකට. ඉතින් හරියට කරන්නේ තමයි ඇත්තටම ආශිර්වාද ලබන්න ඕන අර අතපය නැති මිනිස්සයා. පැහැදිලි කියන්නේ අර මිනිහට කොහොමද හම්බෙන්නේ ඉවරයි. ඒගොල්ලෝ දකින්නේ ආම්දුරනේ ඒක එයා කරපු හොඳ දේවල් හින්දා එයාට වැඩි ඉතින් මම අහන ප්‍රශ්නේ හොඳ දේවල් කරපු කෙනෙක් මොකද ආශිර්වාද කරන්නේ? තව හරියන්නේ. ඔව් ඉතින් මොකටද එහෙම කරන්නේ? එයාට හරිය අරන්නේ කොහොමද? දැන් ඕගොල්ලෝ මට මෙතන පිළිත් කියන්න ඕනද නෑ මම පිළිත් කියාගෙන ඉවරයි. මම කියන්නේ පැහැදිලි. ඒගොල්ලන්ගේ හුඟක් දැන් ආගමක තියෙනවා දාර්ශනික කොටස් සහ බිලීෆ්ස් විශ්වාස ඒවා. දැන් ඔය චීනයට බුද්ධ ආගම වෙනකොට චීනයේ කොරියාව ජපානයේ පැත්තේ වැඩිපුරම සංවර්ධනය වුණේ මේ විශ්වාස. ඔය එකක්. ඒක දාර්ශනික ඔයවත් නැහැ. බුදුන් රූපයක් නැහැනේ. ඒක දන්නවනේ. ඒක තමයි මම බුදුන් රූපයක් නැහැ. අහන්නේ බුදුන් කියන්නේ මැසේජ් එකක්. ඒ කතාව තමයි මගේ ඊළඟ ප්‍රශ්නේ වෙලා තිබ්බේ. මොකද ඔවුන්ගේ ඊළඟ දර්ශනය වෙන්නේ ඒගොල්ලෝ දැන් අපි දැක්කහම අපිටත් වඳිනවා. එතකොට ඒගොල්ලෝ කියනවා අපි හැමෝගෙම ඇඟ ඇතුලේ බුද්ධ කියන එකන ඉන්නවා. එතකොට බීජය පවතිනවා. බුද්ධ දැන් අපි කවුද? ඒක හරිනේ දැන් ඒක අපිට තියෙනනේ තේරවාදෙත් තියෙනවා. දැන් සුමේද තාපසේ ළඟ බුද්ධ බීජය තිබ්බනේ. දේවදත්ත ළඟ බුද්ධ බීජය තියෙනවා. දේවදත්ත බුදු වෙනවනේ. අපිට තියෙනවා ඒක. ඒ සංකල්පය අපි තේරවාදයේ මහායානයේ ප්‍රශ්නේ උනේ තේරවාදයේ සංකල්ප වර්ධනය කරේ නැහැ. මහායානයේ සංකල්ප වර්ධනය කළා. තේරෙනවා කියන්නේ බුදු පිළිවෙල තිබාසල බුදුන් ඒක අපේ ත්‍රිපිටකයේ තියෙනවා. ඒක පුද්ගලෝ වික්කවේ ලෝකේ උපජ්ජමානෝ උපජ්ජති අද්විතීව අසහායව අපටිමෝ අපටිසමෝ අපටි භාගව අපටි පුද්ගල. ලෝකේ එකම පුද්ගලයෙක් වෙනවා අද්විතීය. අසේ මුනේ කියලා යා කියන්නේ මේ පන්තරේ හිටපු කලින් හිටපු ආන්දර ලස්සනයි. එයා දිහා බලලා මම ඒක ඇදුවා අරයා දිහා බලලා අර කෑදුවා කියලා.
ඊළඟට හඳුන්නේ මේවට තියෙන අන්තිම ප්‍රශ්නේ මේක නම් ගණන් ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් අපි ප්‍රාර්ථනා කරනවා අපේ ලබන ආත්මෙත් මගේම අම්මා වෙන්න, මගේම තාත්තා වෙන්න කියලා අපි ප්‍රාර්ථනාවක් කරලා වඳිනවා අපේ දෙමව්පියන්ට. එතකොට දෙමව්පියෝ අපිට කලින් නැති වුණා. එතකොට ඊළඟ ආත්මේ අපි නැති වුණාට පස්සේ අපේ අම්මා තාත්තා වෙනවද? එහෙම වෙන්න තියෙන අවස්ථාවක් තියෙනවද නැත්නම් ඒක සංස්කෘතික කාරණා දැන් ඔයලා ආදරය කරනකොට කී දෙනෙකුට ලබනාත්ම වෙන්නේ කියලා. ඕකම ඔක්කොම ආවොත් තේරෙනවා ඒවා මිනිස්සුගේ සංස්කෘතික විශ්වාස. එක පාරයි. ලංකාවේ විදිහට රටවල් වල වෙනස්. එහෙම වෙන්නේ නැහැ. මේක වෙන්නේ ප්‍රෝග්‍රෑම් එකකට අනුව. එතකොට අපි අහන්නේ එහෙමනම් නකුල මාතා නකුල පිතා කියන්නේ සංස්කෘතික කතාවක්. ඔව් සංස්කෘතික කතාවක් වල. කියන්නේ බුද්ධ ආගමේ ඔරිජිනල් මැසේජ් එක තමයි අපි මීට මොහොතකට කලින් කතා කරේ. අනිත් ගොඩාක් තියෙනවා සංස්කෘතික කතා. මේ දෙකේ වෙනස තේරුම් ගන්න. ඒ සංස්කෘතික කතා තියෙන්න ඕනේ. නැත්තම් මේක අර සාමාන්‍ය කෙනෙකුට ගෝචර වෙන්නේ ඇඩ්වාන්ස් වැඩි. සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ සංස්කෘතික කතා. පැහැදිලිනේ? බොම්බි එච්චරම නෑ. තවත් ප්‍රශ්න ගැටලු තියෙනවා කියලා. අවසරයි අපේ හඳුන්නේ. මට දැනගන්න ඕන මතකයේ සහ සිහිය අතර තියෙන සම්බන්ධය මොකක්ද? මට ගොඩක් අමතක වෙනවා. හොඳට සිහිය තියෙනවා හොඳට මතක තියෙනවා. සිහිය අඩු නම් මතකය අඩු. සිහිය අපිට මතකය ඇති කරගන්න ලේසි හැමතිස්සෙම කල්මේ සිහියෙන් ඉන්නේ ඒක ප්‍රැක්ටිස් කරන්න ඕන මුලදී. ප්‍රැක්ටිස් කරනකොට සිහිය ටික ටික ප්‍රැක්ටිස් කරනකොට මතකය වැඩි වෙනවා. පැහැදිලිනේ? මානසික සිතුවිලි වැඩි වුණාම මතකය අඩුයි. මානසික සිතුවිලි අඩු වුණාම මතකය වැඩි. සිතුවිලි වැඩි වෙන්නේ ජීවිත අවබෝධය අඩු වෙනකොට සිතුවිලි වැඩි. ජීවිතේ තේරෙනකොට සිතුවිලි දැන් ගොඩාක් මේ වයසට ගියපු කෙනෙකුට සිතුවිලි වල අවශ්‍යතාවයක් නැහැ. පැහැදිලිද? සිතුවිලි අඩු වුණාම මතකය වැඩි. සිහිය වැඩි. සිතුවිලි වැඩි වෙන්නේ නැහැ කියලා කල්පනා කරනකොට සිතුවිලි අඩු වෙලා යනවා. ගොඩක් අපි ගන්න සිතුවිලි තේරුමක් තියෙනවා. තේරුණා නිකන් හිතනවා විශ්ව වෙලා. කිසි තේරුමක් නැහැ. ඒ වුණාට හොඳ සිතුවිලි මිනිස්සුන්ට හොඳ දේවල් ඇති කරනවා. සිතුවිලි අඩු මිනිස්සුන්ගේ කන්සන්ට්‍රේෂන් සමාධිය වැඩි. සිතුවිලි වැඩි මිනිස්සුන්ගේ සමාධිය අඩු. සිතුවිලි අඩු මිනිස්සෙක් වෙන්න. පැහැදිලිනේ? එතකොට සිහිය වැඩි වෙලා සමාධිය වැඩි වෙනවා. එතකොට අමතක වෙන්නේ නැහැ. අමතක වෙන්න දෙයක් නැහැ. දැන් අපි දොඩම් ගහක් යට දොඩම් හැඳින්නේ නැහැ. දොඩම් ගෙඩි 10 ගණන් පැටලා තියෙනවා. ඔක්කොම හැඳින්නේ ගියොත් මොකද වෙන්නේ? එකක් අත හැඳ ගන්න බැරි වෙනවා. පැහැදිලි? එකක් හැඳිනකොට තුනක් වැටෙනවා. එක ගෙඩියක් හරි දෙකක් හරි හැඳගෙන ආවා නම් ඒක හරියටම අල්ලන්න වෙනවා. අන්න සිතේ ස්වභාවයත් ඒ වගේ. සිතුවිලි අඩු වුණාම ඒක අල්ල ගැනීම මතකය වැඩි. සිතුවිලි අඩු කරගන්න. ඔක්කොම අල්ල ගන්න දුවන්න එපා. මනස නිවෙන්න ආරින්න. නිවන්න යන්න එපා. නිවෙන්න ආරින්න. මනස නිවන්න බෑ. නිවෙන්න දෙන්න ඕන. කාලය, වයස, අවබෝධය, අත්දැකීම් එක්ක මනස නිවි යනවා. ඒක දැකලා තේරුම් ගන්න. සිතුවිලි අඩු කරගත්තා නම් සිහිය වැඩි වෙනවා. පැහැදිලි? තව ප්‍රශ්න තියෙනවා කියන්නේ. සිතුවිලි වැඩි එක නිවනට ප්‍රශ්නයක් නෑ. ඒකත් එක නිවෙන ප්‍රශ්නයක් නෑ. දැන් නිවනට ප්‍රශ්නේ වෙන්නේ අවබෝධ කිරීම විතරයි. සිතුවිලි අඩුද වැඩිද ඒව අදාළ නැහැ. සිතුවිලි මනසේ සිතුවිලි වැඩි නම් කරන්න ඕන සිතුවිලි වැඩි බව දැනගන්න. එතකොට සිතුවිලි අඩු වෙනවා. සිතුවිලි වැඩි බව දැනගන්න. ඒ දන්නු සිතුවිලි වැඩි තේරුමක් නැහැ. මම අල්ලගෙන දඟලනවා. සිතුවිලි අඩු වෙනකොට මනස නිවෙන්න පටන් ගන්නවා. පැහැදිලි? ගොඩක් අවසරයි අපි හඳුරන්නේ බොහොම ඇත්තටම මේ අද මට බොහොම සතුටු දවසක් සෑහෙන කල් හිතාගෙන ඉන්නවා අද දැක බලන්න නැත්නම් අද දාගත්ත ඇත්තටම මට ඒකම ඇති. ඉතින් මේ මට තියෙන පොඩි ප්‍රශ්නයක් නෙවෙයි අතන අදහසක් අපි මේ මාර්ගය අහලා ඒකේ සිහිය පවත්වාගෙන මේක යද්දී ඒක අවබෝධ වෙන්නේ නිවීම ඇති වෙන්නේ පිනට සාපේක්ෂවද කියලා සමහර වෙලාවට අහගෙනම ඉන්නෝ නමුත් try කරා කියලා අවබෝධ වෙන්නේ අහලි වෙලා ක්‍රියාකාරකම් තුන නිරත වෙනවා. අහල සාමාන්‍ය වැඩ කරනවා. කාලයට ඉඳ දෙන්න ඕන. දැන් අර ගහක ගෙඩියක් හැදෙනකොට ඉක්මන් මදිරි කියලා ඒක ෆීල් කරොත් හරි මොකක් කරනවද මොකද්ද?
කවදාකවත් හරියන්නේ කාලයට ඉඳි ශ්‍රවණය කිරීම ප්‍රමාණවත් ඕනෝට ප්‍රැක්ටිස් කරන්න යන්න එපා ඒතකොට කරදරයි නිරායාසයෙන් වැඩෙන්නේ නිරායාසයෙන් වැඩෙන්න ඕන කාලයක් ඒක පිනකුත් තියෙන්න ඕනද පිනක් තියෙන නිසා තමයි දිගට අහන්න නැත්නම් අහන්න බැහැ කියන්නේ මොකක් හරි ඉරිගිරියක් පහත් වෙනවා පැහැදිලිනේ වැඩි ගණන් ගන්න නැතුව නිදාසේ වැඩත් හොඳට කරගෙන මානස අවදි කරගෙන කොයි වෙලෙත් අර මූසලව ඉන්න එපා මූසලයි කියලා දැන් අපි ගෙවල් වල කියන්නේ මම මූසලයි දැක්කත් ඔක නැගිට ගන්නත් බෑ උදේට දකින වෙලාවට එහෙම තු හොඳට ප්‍රබෝධමත් හරි ප්‍රබෝධමත් වයසට යන්න එපා තේරෙන සිංහලෙන් කියන්න එහෙමයි තේරුණා කියපේ වයසට යන්න එපා මිනිස්සු වයසට යන්නේ ඉතින් වයසට ගියාම තමයි පොඩි එක වයසට යන්නේ හිත තරණ විදියට අවුරුදු 15 16 තියාගත්තා නම් හරි එහෙමයි එතන ප්‍රශ්න ගොඩක් නැහැ නේ අත්තට ප්‍රශ්න මිනිස්සුන් ප්‍රශ්න වයදා ඔයගොල්ලෝ වයස කී 42ක ඒ ප්‍රශ්න එන්න පටන් ගන්නවා දැන් වයස අඩු කරගත්තා නම් හරි වයස අඩු කරගන්නේ මනස තරුණ කරගන්නවා කොහොමද අල්ලලා නිදාසේ ඉන්නවා දැන් අවුරුදු 16 ජීවත් වෙද්දී මතකද ඒ විදිහට ඒතර ඔක්කොම වයස නැති වෙලා කියලා තරුණ බවට පත් වෙනවා අපි මම කියන්නේ මේ අපි වයසට යන්න බෑ වයසට ගියොත් අපි දන්න ධර්මයේ වැරදි අපි තරුණ වෙන්න ඕනේ ඉන්නේ. කියන්නේ අපේ මනස අනිත් පැත්තට එතකොට තමයි නිර්වාණයට ගියා. දැන් නාක වෙච්ච බුදු පිළිම දැකලා තියෙන්නේ. නෑනේ එහෙම වෙන්න බෑ. මේ මනස අනිත් පැත්තට වැඩ කරනවා. මේ වයස යනවා තමයි නමුත් සාපේක්ෂව බැලුවාම වෙන්නේ එහෙම වෙන්නේ නෑ වගේ. කියන්නේ ඒගොල්ලෝ අනිත් සංසාරේ අනිත් පැත්තට ගිහිල්ලා. පැහැදිලි මිනිස්සු වයසට යන හිතේ ප්‍රශ්න වැඩි වුණාම ඉක්මනට වයස යනවා. කිසිම ප්‍රශ්න නැතුව කිසිම දෙයක් ගණන් ගන්න නැතුව hina වෙලා ඉන්නකොට වයසට යන්නේ නෑ. ජීවිතේ හරිම සැහැල්ලුවෙන් ගෙවන්න. ඒතකොට ප්‍රශ්න ගොඩාක් විසඳෙනවා. ඒක තමයි. තවත් ප්‍රශ්න තියෙද? මේ මල්ටිට තේරුම් කරලා මේකේ ගැටලු ගණන් තියෙනවා. දැන් කොහොමද කිව්වා අපිට වාසයේදී ඒ වගේ වයස අපි එහෙමයි කියලා නිකන් ජීවත් වෙන්න පුළුවන්. නමුත් එතකොට අපිට තියෙන වගකීම් වල බර කොහොමද ආවුනේ අපි වගකීමයි මේකයි පටලව වගකීම් කරන්න. ඔළුවට බරක් කරගන්න එපා. ඔව්. දැන් ඔයගොල්ලෝ කරන්නේ ඔයගොල්ලෝ වගකීම් කරන්න කියලා ඒක දැන් අපි හෙට වැඩට යන්න ඕනේ. දැන් අද රැය ඉඳලම හිතනවා ඒක. ඒකම ඕනේ නැහැ. උදේ නැගිට ගියා. පැහැදිලි කියන එක. එහෙමයි. හරියට ප්ලෑන් කරන වැඩි ජීවිතය ඇත්තට. ඒ වෙලාවට ජීවත් වුණා නම් ඇති. ඔබ වහන්සේ කියන එක හරි අපෙන් යැපෙන්න නැති තරම්. දැන් අපෙන් යැපෙන්න ඉන්නකොට ස්වාමීන් වහන්සේ දැන් ඔයාගෙන්ද යැපෙන්න වෙන්නේ මගෙන්. දැන් මනාට අපි දෙන්නගෙන් වැඩිපුරම යැපෙන්න වෙන්නේ කාටද? දැන් අපි ඔයා කී දෙනෙකුට කන්න දෙනවා දවසකට. මගේ පවුලේ. හරි. දැන් අපි තුරු 500 විතර කන්න දෙනවා. එතකොට මොකක්ද වෙන්නේ? ස්වාමීන් වහන්සේ ඒකෙන් කියන්නේ වගකීම් ඉටු කරන්න. අවශ්‍ය දේ කරන්න. හැබැයි ඒවට නැතිලා ඉරවිලා ඕන නැතිව ඉර වෙන්නේ නැහැ. එතකොට මේ වගේ තැනකදී හවුනේ මට හෙට උදේට මගේ දරුවට කන්න දී ගන්න ආර්ථිකයක් නැත්නම් අනේක වැරදි. ඉතින් කන්න දී ගන්න ආර්ථිකය හදන්න. ඒකට කලබල වෙලා දැඟලු වෙලා ආර්ථිකයක් හැදෙන්නේ අවශ්‍ය වැඩ පිළිවෙල. ඔලින් කරනවා. ඒක මානසික ප්‍රශ්නයක් කරගන්නවා. කියන ප්‍රශ්නයක් නැති ජීවිතයක්. බර නැති ජීවිතයක්. අපි කොච්චර බණවතර නැති ජීවිතේ බරනවා. පැහැදිලි කියන එක. දැන් ඔයගොල්ලෝ මෙතන මං කියන්නේ ඔක්කොම අහගෙන ගිහලා ඒක උදේ කියනවා ප්‍රශ්න ඔළුවේ පිරීලා කියලා ඔයගොල්ලෝ මං කිව්ව ගාලා නැහැ. ඔක්කොම ටික පැත්තකට තියලා මේ තියෙනවා. අනික ඔයගොල්ලෝ කොච්චර දැකලුවා සමහර ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. කූල් ඩවුන් වුණාම විසඳෙනවා. පැහැදිලි කියන්නේ ජීවිතය දිහා මං කියන්නේ වෙනස් විදිහට දැන් අර මිනිස්සු ගොඩක් දැන් ලංකාවේ මිනිස්සු මම දැකලා තියෙන්නේ තේරුම දැන් බලන්න මම දෙයක් කියනවා. අපි බස් එකේ යනවා. බස් එකේ සෙනග ඇත්තෙත් නැහැ. තමසිල බස් එකට කඩාගෙන පිටගෙන නගින්නේ නැද්ද? ඒත් මම අහන්නේ මොකද්ද මේ මිනිස්සු මෙහෙම නැහැ දැක්වෙත් මම. ඒක ලංකාවේ. ඇයි එහෙම ඒගොල්ලෝ පුරුද්දකට වැඩ කරන්නේ? සෙනගත් නැහැ. ෂීටුත් තියෙනවා. දඬලන්න ඕනක් නැහැ ඇත්තටම. පොලිමේ යන්නත් පුළුවන්. ඒ වුණාට පොර කාගෙන ගිහලා. සංස්කෘතිය කොහොමද? පැහැදිලි කියන්නේ මම කියන්නේ ඒක වැරදි කියලා. එහෙමයි. ඔන්න අතර තමයි අපි නැස්කර අපි කල්පනා වෙන්න අවශ්‍යයි. අපි ගිහලා මේ වාඩිව මේගොල්ලෝ තෙමි වාඩිව චීප් නිදා ගන්න තරම් චීප් තියෙනවා. කොච්චර නිදා ගන්න චීප් උනත් අපේ උ කරගන්න. මේ පොඩි දේවල් වලින් ගොඩක් දේවල් තේරුම් ගන්න. කියන්නේ මිනිස්සු ඕන නැති දේවල් අල්ලගෙන දැන් අපි මේ ඔක්කොම කරන වැඩ කරනවා ප්ලෑන් කරන දැන් ඔයාලා වඩා අපිට ප්ලෑන් කරන්න ඕන. ඔය වැඩ ගොඩක් තියෙනවා.
මේ කරන අර කරන දවස් මේව බලන්න ඔක්කොම සංවිධානය කරන අපි ඔළුවට ගන්නෑ. මොකද ඔළුවට ගත්තාම අපිට ජීවත් වෙලා නැහැ අපි. ඒක තේරෙන්නේ මේ මඟුල් හදාද මේව පතල්ල දන්නේ අරවා දන්නේ රටා දන්නේ ඔය කරන්නේ යනවා ජීවත් වෙලා නැහැ. ඉස්සෙල්ලම ජීවත් වෙනවා. බොම්බි. දැන් හැදෙන්නේ හොඳ ජීවත් වෙනවා කියන අමුතු දෙයක් නෙමෙයි. හරි රිලැක්ස්. ඔළුවේ බර නැහැ. මම හිතන්නේ ඔළුවේ බර නැති කෙනාට ලෝකයක් පාලනය කරන්න පුළුවන්. ඒක තේරුණාද? ඒක තේරුණා කියන්නේ ඔළුවේ කිසි බරක් නැහැ. ඒකට උත්තර දුන්නා. 이제 라울 하무드로도 해야 되니까. 라울 하무드로도 해야 되니까 조금 하자. 아 예. 이 나라 지금까지 한다. තව ප්‍රශ්න දෙකක් අහන්න. ඒ කියන්නේ ජීවිතය හරි සැහැල්ලුවෙන් ගෙවන්න ඕනේ. නැත්නම් මේ වගේ රටක ඉන්න අමාරු විතර එක ප්‍රශ්න. ඒතර මේ ප්‍රශ්න වෙන්නේ ඔබට හිතන නිසා ප්‍රශ්න තියෙනවා. ඒක එන්ජොයි කරන්න ඕනේ. වින්ටර් එක එන්ජොයි කරන්න ඕනේ. තේරුණා කියන්නේ ජීවිතේ බාධාව සතුට කරගන්න ඕනේ. අපි කරන්නේ බාධා මොකක් කරේ වුණා නම් උලගක් ගැවුවා නම් නියම උලගක් ගන්න. නැති වුණා නම් නියම නැති වෙලා. නැති වෙනවා කියන්නේ ලැබෙනවා කියන එක. ඒක තේරෙනවද? නැති වෙන ලැබෙනවා. මුලින්ම වෙන්නේ නැතිවීමේ මුලින්ම වෙන්නේ නැතිවීම ලැබෙන එක. ඒක තේරුණාද? සුලියක් ඇඩ්වාන්ස්. මුලින්ම ලැබෙන දේ තමයි නැතිවීම. ඊට පස්සේ තමයි ඉතුරු ටික ලැබෙන්නේ. මේ ජීවිතේ කිසි දෙයකට හොරි වෙන්න එපා. ඕන වෙලාවක අතහැරලා දාන්න පුළුවන් මට්ටමේ ඉන්න ඕනේ. ඒකට හරි නිදහස්. ප්‍රශ්නයක් නැහැ. කොහොමද නැති වෙනවා. ඒක පිළිගන්නවා. ඉතින් කොහොමත් නැති වෙනවා නම් කොහොමත් නැති කරගෙන මේ කියම හරි. ඒතකොට මනස හරි ශක්තිමත් කිසි දෙයකට බැඳිලා නැහැ හැබැයි ඔක්කොම තියෙනවා. හැබැයි මනුස්සයෙක් ජීවිතයේ සක්සස් කියන්නේ මම කියන්නේ ඔක්කොම තියෙන්න ඕනේ. ඒක තේරුණාද මම කියන්නේ? ඔක්කොම තියෙන්න ඕනේ. දැන් ඔයගොල්ලෝගේ ජීවිතේ ඔක්කොම නැත්තම් ඒ වැඩක් නැහැ. කන්නක් නැත්තම්. අඳින්න නැදුමක් නැත්තම්. යන්න වාහනයක් නැත්තම්. මේ ආධ්‍යාත්මීය වශයෙන් හිත දියුණු කරලත් නැත්තම් ඔයගොල්ලෝගේ ජීවිතේ ෆේක්. ඔක්කොම තියෙනවා. හැබැයි කිසි දෙයකට ඉර වෙලා බැඳිලා දඟලන්නේ නැහැ. සැලෙන්නේ නෝ දැකලා තියෙනවා. පැහැදිලි? ඔන්න ඔක තමයි කියපු බණ. මේක හරි සරලයි ඒකට ඇඩ්වාන්ස් කැඹුරුයි. ඒක අපි පොඩ මේක කලබලෙට තේරුම් ගන්න බෑ. ටික ටික තේරුම් ගන්න. ජීවිතේ විතර වෙනස් වෙන්න ඇතුලෙන් වෙනස් වෙන්න පටන් ගන්නවා. තව ප්‍රශ්න තියෙනවා. 얄루와 그만하고 그러고 시간 없어. 이제 සිතුවිලි වැඩි බව දැනගන්න. ඒකට අඩු වෙයි. සිතුවිලි වැඩි බව අඩු කරන්න යන්න එපා. එහෙම කරන්න බෑ. සිත කන්ට්‍රෝල් කරන්න බෑ. මට දැන් සිතුවිලි වැඩි කියලා දැනගත්තාම මනස කෝල් වෙනවා. සිතුවිලි අඩු නම් අඩු බව දැනගන්න. කම්දෙස් මේ බුදුහාමුදුරන්ගේ මැසේජ් එක තියෙන්නේ දැන ගැනීම තියෙන්නේ. දැන ගැනීම හොඳට දැනගන්න. ජානාති පජානාති. ඒක කරා තමයි මනස මනස නිවන ප්‍රැක්ටිකල් ටෙක්නික්ස්. ඔයගේ දැන් ඔළුව අවුල් වෙලා නම් ඔළුව අවුල් කියලා දැනගන්න. නිවන්න යන්නේ නැහැ. පැහැදිලිද? ඊටසේ කූල් වෙනකොට කූල් කියලා දැනගන්න. කොහොමද අවුල් නම් කූල් වෙනවා කූල් නම් අවුල් වෙනවා. ওই දෙකේ තමයි මේක දුවන්නේ. ඒක අපි මේක ජීවත් වෙලාම දන්න දැන්. ජීවත් වීම කලාවක්, ආර්ට් එකක්. ඒකේ විඳවන්න දුක් වෙන මොකුත් නැක ආර්ට් එකක්. ඒකට බෑලා හිටියම හරි. ඔයගොල්ලෝ ඒකට බහින්න නැතුව එළිය ඉඳන් ඒක ප්ලෑන් කරනවා. පැහැදිලිනේ? දැන් ස්විමින් pool එකක් තියෙනවා. ඒකට බහින්න නැතුව එළිය ඉඳන් දඟලලා වැඩක් නැහැ. එතකොට තමයි බැස්සම තමයි ඒ වගේ ජීවිතය. ජීවිතේට බහින්න ඉස්සෙල්ලා. බහැලා ජීවිතේ පොඩ තේරුම් ගන්න. එතකොට ගොඩක් දේවල් වෙනස් වෙයි. තව ප්‍රශ්න? ප්‍රශ්න? එහෙනම් ප්‍රශ්න එහෙනම් අපි අපේ නායක හඳුනන්නට 라울 하무드로도 말씀드려야지. 예. 오늘 이 자리를 마련해 주신 우리 정감사 조지스님께 진심으로 감사를 드립니다. 그리고 우리 정감사 조지스님 우리 스리랑카 분들에게
많은 도움을 해주시면서 오랫동안 이 절을 우리 스리랑카 절같이 우리 스님들에게 언제든지 이용할 수 있는 법당으로 해줬습니다. 그래서 스님 항상 건강하십시오. 우리 스리담마 우리 사만타바트라 스님 우리 스님께 스리랑카로 오시게 되면 스리랑카에 편하게 구경도 하고 편하게 머무르면서 곧딱 이소트디 어디 가고 싶은 데 있으면 다 모실 겁니다. 하리 혼тай. 여기는 앞에 가버리니 사만타바트라 나미파나 마하세이드 අපගේ අනුකම්පාවෙන් මේ ස්ථානයේ වැඩම කරලා ධර්ම කරුණා පැහැදිලි කරලා අපි පින්වත් හැම දෙනාගේම ජීවිත අවබෝධය පිණිස ඒ වගේම අභිවෘද්ධිය පිණිස මේ ධර්ම දේශනා කිරීම සම්බන්ධයෙන් අපගේ ගෞරවනීය නමස්කාර ස්තුතිය පුද කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි. भवतु सर्व मंगलं रक्षन्तु सर्व देवता सर्व रुद्रानुभावेन सदा शक्ति भवतु सर्व मंगलं रक्षन्तु सर्व देवता सर्व धर्मानुभावेन सदा शक्ति भवन्तु ते भवतु सर्व मंगलं रक्षन्तु सर्व संघानुभावेन सदा शक्ति भवन्तु 우리 정남사 조지스님께 말씀을 좀 부탁드립니다. 우리 라울라 하무드르는 마하야나 스타일이네. 테르와디 하무드르는 앉아서 얘기해요. 마하야나 하무드르는 스탠드 얘기해요. 스님, 우리 자리에 오셔가지고 대단히 고맙습니다. 오늘 비가 와서 사람이 많이 안 왔어요. 그러니까 한 번 더 와야 돼요. 오늘 이 법회를 한국 불교 신문에 나갈 거예요. 제가 이 스님 우리 절에서 부자 하신다 하니까 사람들이 말이 많아요. 스님에 대해서 스님 좋아요, 스님 나빠요, 스님 말 많아요. 일 안 하면 말 없어요. 일 하면 말 많아요. 그래서 우리 부처님 말씀은 똑같아요. 여기 고추 있어, 무 있어, 양파 있어, 뭐 있어 하면 스리랑카 사람 주면 바리프 만들어요. 한국 사람 주면 김치 만들어요. 밥 먹어 배불러 똑같아요. 밥 먹어 배불러 똑같아요. 마하야나, 테라와디, 부다 하무드라 말 똑같아요. 저는 부처님 말씀 다 줄이면 사람을 사랑하라. 사람을 사랑하세요. 단망 다 한마디로 하면
වචනකින් කියනවා නම් හැමෝටම ආදරය 스님 사람 사랑하려고 밥 만들어요. 스님 밥 먹으려고 스리랑카 밥 만드는 거 아니에요? 우만다 함들은 이 에리어에 있지 아니하고 에리어와 함께 나가니까 말 많아요. 나가면 죽어. 안 죽어도. ඇතුලේ ඉන්න ඇතුලේ කියන දේ වචන මොකක්ද කියන්නේ නැහැ කවුරු. ඒ සීමාවෙන් පිට යන නිසා තමයි ඔය ටිකක් කියලා. එළියට ගියොත් වැඩ කරන නිසා. ස්තුතියි. අපේ ජොනෝනසා ලුහම්තුරු කොහොමද මම එහෙම තමයි දැන් මේ චීන කොරියාව ජපානයේ ඔක්කොම බුද්ධ ආගමේ පණිවිඩේ මූලාරම්භ සිදුවුනේ එතනින්. එතකොට එයා හරි පොඩි දෙයක් කිව්වේ ලොකු දේවල් නෑ. ඇත්තටම ලොකු දේවල් නැහැ. මේ මනුස්ස සිත පිළිබඳ කෙනෙක් පරිපූර්ණව තේරුම් ගත්තොත් එයා සදාකාලික නිවීමටපත් වෙලා. එයා ගියෙද්ද පැවිද්දද කියන එක අදාළ නැහැ. ඒක සංස්කෘතියක් විතරයි. ඒ ජීවත් වෙන ක්‍රම දෙකක්. මේ සමාජයේ කණ්ඩායම් දෙකක් ජීවත් වෙනවා. එක කණ්ඩායමක් තමයි ගිහි ජීවිත ගත කරන කණ්ඩායම. අනිත් කණ්ඩායම තමයි පැවිද්ද. මේ දෙගොල්ලන්ගෙන් කවුරුවත් නිවන් දකින්නේ නැහැ. ප්‍රැක්ටිස් කරන අය නිවන් දකිනවා. මේ දෙගොල්ලන්ගේ අතරේ මෙන්න ප්‍රැක්ටිස් කරන අය නිවන් දකිනවා. මොකද්ද ප්‍රැක්ටිස් එක? අර කිව්වේ ප්‍රැක්ටිස් එක. ජීවිතේ අපි තේරුම් ගන්නවා. කිසි දෙයකට කලබල වෙන්නේ නැහැ. කිසිම ප්‍රශ්නයකට මේ හදිස්සි වෙන්නේ නැහැ. හදිස්සි වෙලා කවදාකවත් ප්‍රශ්න විසඳන්න බෑ. කලබල වෙලා උත්තර හොයන්න බෑ. නිවීම තුළ උත්තර පවතිනවා. ශාන්තිය තුළ උත්තර පවතිනවා. මේ කතාවල් ඔයගොල්ලන්ට වයස යනකොට තේරෙයි. හැබැයි මේ ටික තේරෙන ජීවිතයේ යම් ආර්ථික පසුබිමක් හැදිලා තියෙනවා. කොච්චර අර බුදුහාමුදුරුවෝ ළඟට ආවනේ කන නැති මිනිස්සු අරක් නැති වෙලා. එතකොට මේ මනුස්සයාට බුදුහාමුදුරුවෝ බණ කිව්වේ නෑ. ඉස්සෙල්ලා කන්න දුන්නා. ඒ කියන්නේ මේ ආර්ථික ප්‍රශ්න විසඳන්න ඕනේ. ආර්ථික ප්‍රශ්න විසඳුණාන් පස්සේ අපිට පුළුවන් ආධ්‍යාත්මික ප්‍රශ්න ගැන කතා කරන්න. ලංකාවේ වුණත් එහෙම. ලංකාවේ ආර්ථික ප්‍රශ්න විසඳිච්ච නැති රාජ්‍යයක්. ඒ රාජ්‍ය අපි කොච්චර බණ කිව්වත් තේරුමක් නැහැ. ඒකේ බණ අහන්නේ සුපිරිපැලැන්තිය මිනිස්සු ටිකක් විතරයි. අර දිලිදුකමින් පීඩාවටපත් වෙච්ච මිනිස්සුන්ට කවදාකවත් ඒ වචන අහන්න වාසනාවක් නැහැ. ඒ මිනිස්සුගේ දිලිදුකම නැති කරගන්න. මිනිස්සුගේ ආර්ථිකය යම් මට්ටමකට උස්සන්න ඕන. ඊට පස්සේ මිනිස්සුන්ට කතා කරන්න. මේ මිනිස්සු ටික ජීවිත අවබෝධය ලබා ගන්නවා. ජීවිත අවබෝධය කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. ඒක 아무තු දෙයක් නෙමෙයි. බුදුන්ගේ ඉගැන්වීම 아무තු දෙයක් නෙමෙයි. දැන් ගොක්ක හිතන් ඉන්නවා ඒක මහා 아무තු දෙයක් කියලා. ඒකට හේතුව පසු කාලීනව ඒක අර ප්‍රාතිහාර්ය ආරෝමය එකතු කරලා වටේට කතන්දර එකතු කරලා ඒක සංකීර්ණ. හරි සරල ඉගැන්වීමක්. මේ සරල ඉගැන්වීම කියන්න මම කියන පොඩි උදාහරණයක්. බුද්ධ කාලේ ජීවත් වුණා බුදුහාමුදුරන්ගේ නෑදෑයෙක් සරකාණි. සරකාණි බේබද්දෙක්. මේක හරි අමුතු කතාවක්. මේ සරකාණි ඉතින් මේ මිනිහා බීලා මැරුණා. මැරුණා බුදුහාමුදුරුවෝ මල ගෙදර ගියා මේ සරකාණිගේ. මල ගෙදර ගිහිල්ලා කිව්වා මේ මිනිහා සෝවාන් කියලා. මිනිස්සු ඔක්කොම බුදුන්ට බැන්නා. මේ බේබද්ද සෝවාන් නා. වෙන මොකද්ද දැන් මේකේ සෝවාන් නැත්තේ කියලා අහලා මිනිස්සු බැන්නා. එයාගේ දේවදුකමයි සෝතාපන්න සෝවාන් වීම අතර සම්බන්ධයක් නැහැ. මේක ඔයගොල්ලෝ තේරුම් ගන්න. මේ බුද්ධ ආගමේ තියෙන ගැඹුරුම ටික අපට කවුරුත් කියලා දෙන්නේ නැහැ. අපිට කියලා දෙනවා උඩින් අත ගන්න අයිසින් ටික විතරයි. මේකේ ඇතුලේ තියෙනවා මහා අමුතු කතා. සරකාරි සෝතාපන්න වුණා. එයා ජීවිත අවබෝධය ලැබීම සෝතාපට්ටියේ එක බුදුහාඳුරෝ පෙන්නපු මාර්ගයක් තියෙන. එක තැනකින් පටන් ගන්නවා ඒක ගමන් කරලා අවසන් වෙනවා. ඒක අවසන් වුණා මේ සංසාරේ කියන ප්‍රෝග්‍රෑම් එක අවසන්. ඒ ප්‍රෝග්‍රෑම් එක අවසන් වුණාම ඕන කෙනෙකුට මේකෙන් අයින් වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ ප්‍රෝග්‍රෑම් එකේ හිර වෙලා ඉන්නේ. ඔයගොල්ලන්ගේ ඔළුවට බර දැනෙන්නේ මානසික අසහනය, වේදනාව, දුක, සතුට, කඳුළු, හිනාව මේ ඔක්කොමත් එක්ක ඔයගොල්ලෝ මේ සංසාරයේ අතරම අමලින්නේ. ඔයගොල්ලන්ට මේක එළියට පයින්න බෑ. එළියට පයින්නේ කොහොමද? එළියට පයින්න විදිය තමයි කියලා දෙන්නේ. හරි සරල කතාවක්. බුද්ධ කාලේ ජීවත් වුණා කාන්තාව.
ඇයට හිටියා ළමයි 32ක්. ස්වාමියා 33 දෙනෙක්. මේගොල්ලෝ ඔක්කොම යුද්ධයකට ගියා. යුද්ධයකට ගියාම යුද්ධෙදි මේ 33 දෙනාම එක තැන මරලා දැම්මා. මේ මරලා දැම්මාම මෙයාට ලියුමකින් එව්වා 33 දෙනාම මැරුණා කියලා. මෙයා ඒ ලියුම ඉනේ ගහගෙන දානෙ බෙදුවා. ඒසොලේ මං අහන්නේ කාන්තාව තුළ තිබිච්ච නිවීම. එයා කිසි දේ වෙලා ඉවර වෙච්ච සිද්ධියකට කම්පා වෙලා තේරුමක් නැහැ. සිද්ධිය වෙලා ඉවර නම් දඟලන තේරුමක් නැහැ. අන්න ඒක තමයි බුදුන්ගේ කියන්නේ. මැරිලි ඉවරයි දැන්. ඒ කෑ ගැහුවා කියලා කවුරුත් නැගිටින්නේ. ඊට පස්සේ එතන එන මිනිස්සෙගේ අතින් භාජනයක් බෙදුනාම ඇවිල්ලා කිව්වා අරයාරක බින්ද යාට කියලා බනින්න කියලා. ඒතකොට එයා කොහොමද බනින්නේ මොකටද මේ 33 දෙනෙක් මැරිච්ච මම ඒ රත් වෙනතු ඉන්නවනම් ඕක පොඩි දෙයකට. එතකොට තමයි අනිත් කට්ටිය දැනගත්තේ ඔක්කොම මැරිච්ච බව. ජීවිත අවබෝධය කියන්නේ ඒක. දැන් අපට ඔක වැදගත් පැති දෙකකට. එකක් තමයි අපේ දිනපතා ජීවිතයේ day to day life එක balance කරගන්න. කොහොමද මේක තියාගන්නේ? ප්‍රශ්න නැතුව ඉන්නේ කොහොමද? මිනිස්සු ගොඩාක් වියදම් කරන්නේ ප්‍රශ්න නැතුව ඉන්න. රිලැක්ස් වෙන්න. මම කියන රිලැක්ස් වෙන්න වියදම් කරන්න ඕනේ නැහැ. රිලැක්ස් වෙන්න ජීවිතය ගැන හොයාගන්න කියලා. මම ගැන හොයාගන්නවා. මං ඉන්නේ කොහොමද? මම කෑවේ මොකටද? මට තියෙන ප්‍රශ්න මොනවාද? මම මේ ප්‍රශ්න වලට දෙන උත්තර සාධාරණද නැද්ද? තාර්කිකද නැද්ද? බුද්ධිමත්ද නැද්ද? මම දෙන උත්තර වලින් මගේ ඇතුළ නිවෙනවද? ගිනි ගන්නවද? මෙහෙම කල්පනා කරගෙන ගියාම ඇතුළ නිවෙන්න පටන් ගන්නවා. ඉතින් මම කියන්නේ මේ වගේ රටකටත් ඇවිල්ලා හොඳ රස්සාවකුත් කළා. ආධ්‍යාත්මේ නිවා ගන්න බැරි නම් ඒකත් පවක් කියලා. තේරුණා කියන්නේ? දැන් අපි කියන මේ බණ අහන විශාලම පිරිස ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. මම හිතලා ලංකාවේ ස්පිරිට් එක තියෙන්නේ එහි. අපි කොච්චර ලංකාව හොඳයි කිව්වත් ස්පිරිට් එක තියෙන්නේ. ඒකේ ඉන්න විශාල ආධ්‍යාත්මික ගවේෂණය කරන එකවල හොයනවා. මොකද්ද ඇත්ත? මොකද්ද බොරුව? කොහොමද මේ ඇතුළ නිවාගන්නේ? කොහොමද ප්‍රශ්න නැතුව ඇත්තට ප්‍රශ්න ජීවිතේට අවශ්‍ය උත්තරත් එක්ක. උත්තරයක් නැතුව ප්‍රශ්නයක් තිබ්බොත් විතරයි ඇතුළ ගිනි ගන්නගෙන දැවිල්ලෙන් පීඩාවටපත් වෙන්නේ. උත්තරය ප්‍රශ්නයි තියෙන කිසිම ගැටලුවක් නැහැ. නිවීමක් අවශ්‍යයි. තමා පිළිබඳ කියවීමක් අවශ්‍යයි. හැමෝටම තම තමන් ගැන කියවීමත් මම මේ වගේ කෙනෙක්. මම කන්නේ මෙච්චරයි. මේක මම කැමති මේක. එතකොට මේ තමන් ගැන කියවීම තිබ්බම ජීවත් වෙන්න ලේසි. කිසිම වෙලාවක අපි ඕනවට වඩා දේවල් අල්ලගෙන හැප්පෙන්න යන්නේ නැහැ. ටක් ගාලා අතාරින්න පුළුවන් වෙනවා. ඒතර හරි ලේසි ජීවිතේ. අතහැරලා දාන්න පුළුවන් මෙහෙම කරනකොට. ජීවිතේ ඉක්මනටම අතාරින එක වෙන තමයි ඉක්මනටම අයිති කරගන්න එක. ලැබෙන්නේ යාට. අතාරින්න බැරි මිනිස්සුන්ට මොකුත් හම්බ වෙන්නේ නැහැ. අර පරණ දේවල් ටිකම අල්ලගෙන වෙහෙසට විඩාවටපත් වෙමින් ජීවත් වෙනවා. අතහැරලා දාන මිනිස්සු යම් දේවල් ජීවිතේ යහපත් දේවල් එකතු කරගන්න. මානසිකව නොබැඳී ඉන්න පුරුදු කරගන්න ඕන. ඒ තමයි බුදුගේ කියන්නේ. බුදුහන්සේගේ ඉගැන්වීමට තැනක් අදාළ නැහැ. වයස වෙලාවේ කිසිවක් ඒවා අපි හදාගත්තා. දැන් වත්තුප සූත්‍රයේ තියෙන්නේ මේ හිත පිරිසුදු කරගන්න ඕන මිනිසයාට හැම දවසක්ම පොයක්. ඒතර බුද්ධ ආගමේ පොය කියලා එකක් අපි සම්මත කළාට බුදුන්ගේ දේශනාවේ නැහැ. දැන් මේ දෙක කියවලා බැලුවාම ඕගොල්ලෝ සාම්ප්‍රදායිකව සම්මත කරගත්ත බුද්ධ ආගමයි බුදුහාමුදුරු කීප එක අතර පොඩි පරස්පරයක් තියෙනවා. ඒකට හේතුව තමයි බුදුහාමුදුරු කීප එක අපේ ජාතියට දිරවන්නේ නැති නිසා ඊට වඩා ඩුප්ලිකේට් කතාවක් සමාජ සම්මති ධර්මයේ කියලා සකස් කරලා තියෙනවා. ඒක තමයි බුදුදහම. ඒකෙන් දුක නෙවෙන්නේ ඒක ලස්සනයි කතාව. මම එක උදාහරණයක් කියන්නම්. අරිය පරියසන සූත්‍රය. බුදුන්ගේ අභිනිෂ්ක්‍රමණය ගැන බුදුන් කිව්වේ මොනවද? දැන් අපි ආලා තියෙන ඔයගොල්ලොත් මමත් අපි ඔක්කොම ඉස්කෝලේ ඉගෙනගෙන තියෙන්නේ සිද්ධාර්ථ කුමාරයා රෑ අර රාහුල කුමාරයා සුදරා දේවී නිදාගෙන ඉන්නකොට එතෙන්ට ඇවිල්ලා දොර ඇරලා බලලා මාලිගාවෙන් බහලා චන්නත් එක්ක යන්නගේ අපි අහලා තියෙන එක. ඒක තියෙන ජාතක කට්ට කතාවේ. તો බුදුන් එහෙම එකක් කිව්වද නැහැ. බුදුන් කිව්වේ ඒක නෙමෙයි. බුදුන් කිව්වේ මාතා පිතුන්නම් අස්සුමුඛානම් රුදන්තානම් කේශමස්සු ආරේත්වා කාසාය වත්තානි අච්ඡාදෙත්වා ගාරස්පාණකාරියම් පප්පජි. මම අම්මලා තාත්තලා බලාගෙන ඉඳෙද්දී කෙස් කපලා දාලා කසාවතුකුත් පරවගෙන මාලිගාවෙන් බැහැලා යන්න ගියා. ඒක හරි ප්‍රායෝගිකයි. ඒ වගේම සාහසිකයි. කවුරුන් මේක තේරෙන්නේ සාහසිකයි. ඒතර පශ්චාත් කාලිනව අටුවාචාර්යනාචල කල්පනා කළා මේක හරි ප්‍රැක්ටිකල් ඒකට සාහසිකයි. මේක ආගමක් වශයෙන් ඉස්සරහට ගෙනනකොට මේක ගැලපෙන්නේ නැහැ නිසා මේක අපි හංගමු
අංගල මේ කතාව ගේමු කියලා ඒගොල්ලෝ අර කරනවා. ඔය වගේ සිය ගාණක් ධර්මයේ තියෙනවා. සිය ගාණ නෙමෙයි දහස් ගාණක්. ඒ ලෝකේ හැම ආගමකම තියෙනවා මේ සැඟවුණු දේශනා. බයිබලෙත් තියෙනවා, බුද්ධ ආගමෙත් තියෙනවා, Hindu ඔක්කොම ආගම් කියුවාම හැංගිච්ච දේශනා තියෙනවා. ඒ මනුස්සයගේ මේ මනස මෙහෙම එකපාරටම පිපෙන්නේ ඒ සැඟවිච්ච ධර්මය අහුවොත්. සාම්ප්‍රදායික පොතපතේ දැනුමක් අහුව පමණින් මනුස්ස මනස අවදි වෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලන්ට මනස අවදි වෙන්න ඕන. මනස අවදි වෙන්නේ නැත්නම් ජීවිතේ තේරුමක් නැහැ. නිකන් ඔය කනවා බොනවා මේ රෝදේ කරකවන හැමදාම. දැන් මට පේන්නේ ඔයගොල්ලෝ අර මේ ලොකු ටයර් එක ඇනිච්ච ඇණයක් වගේ. කොහොමද ඒක තේරෙන්නේ නැහැ. එකම සර්කල් එක දුවනවා. උදේ නැගිටිනවා, කනවා, වැඩට යනවා, හවස වෙනවා, පුතියනවා. ආයේ ඒ චක්‍රය උදේ පටන් ගන්නවා. ඒතර මං අහන්නේ මේක නවත්තන්නේ කොහොමද? මේක නවත්තන්න කාටවත් බෑ. මේකෙන් අයින් වෙන්න පුළුවන්. අයින් වීම නැවැත්වීම දෙකක්. අයින් වෙනවා මිසක් නවත්තන්නේ නැහැ. අපි මේ මානසික වෙහෙසෙන් විඩාවෙන් නිදහස් වෙනවා. කිසි දෙයකට බැඳෙන්නේ නැතුව ජීවත් වෙනවා. හැම දෙයක්ම hina වෙනවා. හැම දෙයකටම hina වෙනවා. දැන් ගොඩක් අය කරන්න බැරි දේ ඕකනේ. මිනිස්සු දෙකට බෙදාගෙන ඉන්නෝනේ hina වෙන ඒවා හා අඬන ඒවා. පුංචි ළමයෙක් බැලුවා මේ පුංචි ළමයෙකුට hina වෙන්නේ මොනවටද අඬන්නේ මොනවද කියලා තේරෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට තේරෙන්නේ මම කියන එක. ඒ ළමයට අම්මලා තාත්තලා තමයි උගන්වන්නේ මේකට hina වෙන්න මේකට අඬපන් කියලා. එතකොට ඒ ළමයි පුංචිම ළමයි කෙනෙක්වත් hina වෙනවා. විකුවා ඒ ළමයි hina වෙනවා. ස්ටික කලක් ගියාම තමයි ඒගොල්ලෝ විකනකොට අඬන්නත් ඔළුව අත ගන්නකොට hina වෙන්නත් පුරුදු වෙන්නේ. ඒ කියන්නේ මේ සර්කල් එකට ඒගොල්ලෝ අහුවෙලි වරයි. සංසාරය කියන්නේ ඒකට. ඔයගොල්ලොත් ඒකට අහුවෙලි. දැන් මම අහන්නේ මේකෙන් අයින් වෙන්නේ කොහොමද? මේකෙන් අයින් වෙන්නේ කලබල වෙන්න අවශ්‍ය නැහැ. මේක අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න. තේරුම් ගත්තම අයින් වෙනවා. නිදහස් වෙනවා. නිදහස් වීම 아무තු දෙයක් නෙමෙයි. ඒක ඔතන ඉඳගෙන කරන්නත් පුළුවන්. ඒකට 아무තු තැනක් අවශ්‍ය නැහැ. 아무තු ක්‍රියාකාරකම් මොකුත් නැහැ. දැන් ඔයගොල්ලෝ මේ රටේ ඇවිල්ලා දැන් මේ රටේ බුද්ධ ආගම ඔයගොල්ලෝ දැකලා තියෙනවා අවුරුදු ගාණක්. ඔයගොල්ලෝ ලංකාවේ ඉන්නකොට ලංකාවේ බුද්ධ ආගමක් දැකලා තියෙනවා. දැන් මම අහන්නේ ඒ දෙකෙන් හරි මොකක්ද කියලා. අපිට එහෙම කියන්න බෑ. ඒ මිනිස්සුන්ගේ සංස්කෘතික විශ්වාසය. ඒ වුණාට සත්‍ය දෙකක් වෙන්න බෑනේ. ලෝක සත්‍ය තියෙන පුළුවන් එකයිනේ. ආගම් ගොඩක් තිබ්බට සත්‍යවල ගොඩක් තියෙනවා. ඒක සත්‍යයි ලෝකේ පවතින. දැන් මිනිස්සු ආගම් වෙනස් නැහැ කියලා බුද්ධ ආගමයට වෙනම අපායකුයි. ක්‍රිස්තියානි කට්ටියට වෙනම අපායවල. එහෙම ලෝකෙ කොහෙවත් නැහැ. ඒ වගේම දිව්‍ය ලෝකත් නැහැ. ඔක්කොටම තියෙන්නේ හොඳ දේවල් කරොත් හොඳයි, නරක දේවල් කරොත් නරකයි. ඔය පොදු ධර්මයක්, පොදු සත්‍යයක් තියෙන්නේ. ඒතර ඕගොල්ලන්ට වැඩ කරන ගම පොඩ ප්‍රැක්ටිස් කරන්න අවශ්‍ය. මුන් ප්‍රැක්ටිස් කියන්නේ 아무තු එකක් නෙමෙයි. 100න් ජීවත් වුණාම ප්‍රැක්ටිස් එක. 100න් ඉන්නකොට තමයි මේකේ තියෙන ප්‍රශ්න, ගැටලු, වරදින තැන් ගොඩාක් දේවල් තේරෙන්න පටන් ගන්න. ඒක තමයි බුදුන්ගේ භාවනාව. දැන් බුදුහාමුදුරන්ගේ භාවනාවයි ජෛන හා හින්දු ආගම් වල භාවනාවයි අපි ඔක්කොම පටලවාගෙන ඉන්නේ. බුදුහාමුදුරන්ගේ භාවනාව වෙනස් එකක්. ඒක ඉගැන්වෙන්නේ දිනපතා ජීවිතය තුළ භාවනාව. ඩ්‍රයිවිං කරනකොට භාවනා කරන්න ඉගැන්වෙන්නේ. කනකොට භාවනා කරන්න. ඒක තමයි බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම. ඒක වෙනම වාඩි වෙලා කුටියකට ගිහිල්ලා කරන එකක් නෙමෙයි. එහෙම කුටියකට ගිහිල්ලා වාඩි වෙලා භාවනා කරන්න ඇති ඉගැන්වෙන්නේ හින්දු ආගම. ජෛන ආගම. බුදුහාමුදුර කියන්නේ දැන් ඔයගොල්ලන්ට ගෙදර භාවනා කරන්න පුළුවන්. වැඩ කරනකොට 100න් කළා මෙච්චරයි. ඒක හරි සරලයි. දැන් ප්‍රශ්න තියෙන්නේ මෙච්චර සරල කතාවක් කිව්වහම ඒක නිවන කියලා කවුද පිළිගන්නේ? කවුරුම පිළිගන්නේ නැහැ. නිවන කියලා අපිට අහන්න ඕන ලොකු මහා විස්තර කරන්න බැරි, විග්‍රහ කරන්න බැරි විශාල කතන්දරයක් අහන්න අපි ආසයි. ඒනවල නිවන කියන්නේ සරල කතාවක් තේරුම් ගන්න බැහැ. ඒක තේරුම් ගත්තාම මේ ඇතුළ අවදි වෙනවා. මේ මානස ප්‍රබෝධමත් මානස ප්‍රබෝධමත් වුණාම ජීවිතේ ප්‍රබෝධමත් එච්චරයි නේ. මෙන්න එකක් නෑ. ඒකට ඔයගොල්ලෝගේ රස්සාව බලපාන්නේ නෑ. ඔයගොල්ලෝ ජීවත් වෙන විදිය බලපාන්නේ නෑ. ඒක මංක සරකාරී සෝතාපන්න වුණා. මේ බුදුහාමුදුරන්ගේ මේ ගැඹුරට කතා කරන් යනකොට අර සංස්කෘතිකව අපි ඉගෙන ගත්තේ ඒවයි ගැඹුරයි අතර පොඩි වෙනසක් තියෙනවා. ඕනම තැනකදී අපි ඉස්කෝලේ ගිහිල්ලා මේ පන්ති උගන්වන ටික විද්‍යාගාරේ ගිහිල්ලා කරනකොට ඒකම කරන්නේ නැහැ. පොඩ්ඩක් වෙනස් කරනවා. ඒ වගේ තමයි පොතපතේ ඉගෙන ගන්න දැනුමයි ප්‍රැක්ටිස් කරනකොට ප්‍රැක්ටිස් එක අතර පුංචි වෙනසක් තියෙනවා. ඒකට මේ දෙක අපිට සොයාගත්තාම අපිට මේ ඇතුළ නිවා දැන් ලෝකයේ අලුතෙන්ම කතා වෙන්නේ මයින්ඩ්ෆුල්නස් ගැන. ඒක 100න් ඉඳීම ගැන. ඒක තමයි බුදුන් කිව්වේ.
දැන් ලෝකේ සමහර රටවල් වල උගන්වනවා මයින්ඩ්ෆුල්නස් වෙනම විෂයක් විදියට. ඒ තමයි බුදුන්ගේ ඉගැන්වීම. සිහියෙන් ඉන්නේ. මොන දේ කළත් සිහියෙන් කරන්න. සිහියෙන් ජීවත් වෙන මිනිස්සුන්ට ප්‍රශ්න ගොඩක් අඩුයි. සිහිය නැති මිනිස්සුන්ට ප්‍රශ්න වැඩි. සිහියෙන් ඉන්නකොට උත්තර ඉක්මනට එනවා. සිහිය නැති වුණාම උත්තර නැහැ. ඒ නිසා ජීවිතය හරි සරල කරගන්න, ජීවිතය සංකීර්ණ කරගන්න එපා. කිසිම දෙයකට ඕනවට වඩා කල්පනා කරන්න එපා. උත්තර හැමතැනම තියෙනවා. කල්පනා කරන්න කියලා උත්තරේ දුරස් කරගන්නවා. කල්පනා නොකර හිටියාම උත්තරේ ඉබේම හම්බ වෙනවා. ලෝකේ සුපිරි විද්‍යාත්මක සොයාගැනීම් ඔක්කොම කල්පනා කරලා ස්ටඩි කරලා හොයපුවා නෙවෙයි නිකන් හම්බ වෙච්චා. අයින්ස්ටයින් මේ න්‍යාය හොයාගත්තේ ගුරුත්වාකර්ෂණය පිළිබඳව එයාගේ ඔළුවට වැටිච්ච අපල් ගෙඩියක. මැෂින් එකේ ඉන්ඩිකේටර් හොයාගත්තේ රෑ හීනෙන් දැකපු මේ රෑ හීනකින් දැකපු දෙයකින්. පොඩි මං කියන්නේ මේ හැම පොඩි දෙයකම අපිට ගන්න ගොඩක් දේවල් තියෙනවා. මේවා අපි බොහොම ලස්සනට දකින්න ඕන. ජීවිතේ වදයක් කරගන්නත් එපා. ඕනෝට වඩා අලෙන්නත් එපා. කිසි දෙයකට ප්‍රතික්ෂේප කරන්නත් එපා. දෙකම කරදරයි. ඔයගොල්ලන්ට මේ ටික තේරුම් ගන්නකොට තේරෙවි ජීවිතය හරි සරලයි. මේවා අල්ලගෙන දඟලගෙන හැප්පෙන්න වෙලාවක් නැහැ. ජීවිතයේ සීමා සහිතයි. ටික කාලයදී මේ කාලේ අපි උපරිම සතුටින් ජීවත් වෙනවා නැත්නම් අපරාධයි. හම්බෙච්ච ජීවිතෙන් වැඩක් ගන්න ඕන. මොකද්ද වැඩේ ගන්නවා කියන්නේ? මේ මනස අවදි කර ගන්න ඕන. ඒ මනස පුබුදුවා ගන්න ඕන. පුබුදුවාගත්ත මනසක් ජීවිතේ හැමෝටම ආලෝකය උදා කරනවා. මේ මනසේ ආලෝකය උදා කිරීම තමයි බුදුන් දෙසුම හදන්නේ. ඒක ඕන කෙනෙකුට හරි සරලයි, පැහැදිලි තේරුම් ගන්න පුළුවන්. ජීවිතේ හොඳට විඳව මිනිස්සු තේරුම් ගන්න බුදුහාමුදුරුවෝ ඉගැන්වීම ඔක්කොම තේරුම් ගත්තේ මේ ඉගෙන ගත්ත අය නෙමෙයි. ඉගෙන ගත්ත බ්‍රාහ්මණයෝ බුදුහාමුදුරුවොත් එක්ක වාද කළා. දැන් දීඝනිකාය සූත්‍ර ඔක්කොම කියවහම මේක තියෙන්නේ මහා බරපතල තර්ක විතර්ක හා වාද. ඒ සාකච්ඡා කළ බ්‍රාහ්මණයෝ කවුරුත් නිවන් දැක්කේ නැහැ. සමහර අය බුදුහාමුදුරුවොත් එක්ක සිල් ගැන කතා කළා. ඒ සිල් ගැන කතා කරපු කවුරුත් රහත් වෙන්නේ නැහැ. උගතුන් රහත් වෙන්නේ නැහැ. සිල්වතුන් රහත් වෙන්නේ නැහැ. රස්තියාදුකාරයෝ බේබද්දෝ ජීවිතය අතරමං වෙච්ච අය ළමයා මැරිච්ච අම්මලා අඟුලිමාලලා වගේ අර ජීවිතේක මිනිස්සු ප්‍රතික්ෂේප ගන්න අය අන්න ඒගොල්ලෝ රහත් වෙනවා. හොඳට කොහෙලා බලන්න. බුදුන් ළඟ ඔක්කොම රහත් වෙච්ච අය සමාජයේ ප්‍රතික්ෂේප වෙච්ච අය. ප්‍රතික්ෂේප වුණාම යන්න දරක් නැහැ. කරන්න දැන් ඔයගොල්ලෝ හැම කෙනෙකුටම ජීවිතේ ප්‍රතික්ෂේප වෙන දවසක් එනවා. ඔයගොල්ලෝ සූදානම්ෙන් ඉන්නෝනේ ප්‍රතික්ෂේප වෙන දවස පිළිගන්න. ප්‍රතික්ෂේප වෙන දවස පිළිගන්න බැරි නම් මානසිකව වෙහෙසට විඩාවට අසරණකමටපත් වෙනවා. ප්‍රතික්ෂේප වෙන දවස පිළිගන්න ලෑස්ති. දුකක් නැහැ. වයසට ගියාම පිළිගන්න ලෑස්ති වෙන්න ඕනේ. නැත්නම් වයසට යාම වේදනාවක්. වයසට යාම එන්ජොයි කරන්න ඕනේ. මේක තමයි ලයිෆ් එකේ විදිය. මේක තමයි රිද්ම් එක. මේ රිද්ම් එකත් එක්ක අපි ඉන්න ඕනේ. ඒවා අපි ඔළුවට දාගෙන දඟලන්න යන නරකයි. ඒවට දුක් වෙන්න නරකයි. ජීවිත කිසිම දෙයකට දුක් වෙන්න එපා. හැම දෙයක්ම තියෙන සතුට වෙන්න. අහිමි වීමට දුක් වෙන්න එක ඉගෙනුනේ මුංචි කාලේ. තියෙන්න බැරිද ග්‍රහලෝකයක් අහිමි වුණාම සතුට වෙන්න. එහෙමවත් තියෙන්න පුළුවන්. හිමි වුණාම දුක් වෙන ග්‍රහලෝකයක් තියෙන්න බැරිද? පුළුවන්. ඉතින් අපි ඒ වගේ කියන්න ඉවරයි. මේ අපි ඔක්කොම ප්‍රෝග්‍රෑම් කළා මේ අතරට බස් අපේවත් තුලනේ අපි මේ වැඩ කරන්නේ. ඒතකොටනේ අපිට දුක සතුට හැඟීම් දැනීම් සියල්ල පහ මේක ඔක්කොම අයින් කළා දැම්මම අර මිනිස්සෙක් අර සංසාරයෙන් අයින් වෙනවා. මේ කතාව හරි සරලයි. හැබැයි තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න ජීවිත අත්දැකීම් ගොඩාක් ඔයගොල්ලෝ මෙහි ඇවිල්ලා ජීවිතේ අත්දැකීම් තියෙන ගොඩාක්. ඒ අත්දැකීම් වලට සාපේක්ෂ කර ජීවිතේ දකින්න. ඒතකොට හරි ලස්සනයි. කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි දෙයකට ඇලිලා නැහැ. හිර වෙලා නැහැ. බැඳිලා නැහැ. අල්ලගෙන දඟලන්නේ. යන දේවල් වලට යන්න දුන්නා, එන දේවල් වලට එන්න දුන්නා. ජීවිතේ. ඒතකොට හරි ලස්සනයි. ආදරය කියන්නේ අයිති කර ගැනීම නෙමෙයි. අතහැර දැමීම. කල්පනා කරලා බලන්න. අයිති කරගන්නේ ඇයි? අයිති නැති නිසානේ. දැන් ගෙදර සත්තු දෙන්නෙක් ඉන්නවා ගිරවෙක් හා බල්ලෙක්. දැන් මං ආන්නේ ඔය ඕගොල්ලොන්ට ආදරේ කවුද? ඕගොල්ලෝ ආදරේ කවුද? ඕගොල්ලොන්ට ආදරේ බල්ලා. ඇයි? බල්ලා කුඩු අතෑරිය කියලා යන්නේ නැහැ.
ගිරවට ඔයගොල්ලෝ ආදරේ වුණාට ගිරව ඔයගොල්ලන්ට ආදරේ නැහැ. කූඩුවැරියකම ගියා. ඔය විදිහට ජීවිතේ තේරුම් ගන්න බලන්න. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා මේකේ මුකුත් නැහැ. අපිම හිතාගෙන අපිම විඳවනවා. මේක හරි සැහැල්ලුවෙන් දැකලා ලස්සනට ජීවත් වුණාම ජීවිතේ ප්‍රශ්න නැහැ. ප්‍රශ්න නැති ජීවිතයක්. ගැටුම් නැති ජීවිතයක්. ලස්සන ජීවිතයක් අපට අවශ්‍යයි. ඒ අවශ්‍ය වෙනුවෙන් තමයි අපි මේ දහම අහන්නේ. මිනිස්සු බණ අහලා ජීවිතේ ලස්සන නැත්තම් වැඩක් නැහැ. බැඳෙන්න නැතුව ඉන්න හැටි දන්නේ නැත්තම් ඒ වැඩකුත් නැහැ. දැන් අපේ ආච්චිලා සිල් ගත්තා පොඩි ප්‍රශ්නයක් වෙච්ච ගමන් වලි රණ්ඩු. මට මතකයි මම ඉස්සර දවසක බණ කියන්න ගියා අනුරාධපුරේ. මිනිස්සු ඔක්කොම වාඩි වෙලා බණ අහගෙන හිටියා. බණ ඉවර වෙලා උදේ දානෙට කඩලගෙන යනවා. මෙවුන් එක අපිට එක නැගලා පොර කාලා කොණ්ඩ කඩාගෙන රෙදි ගලවගෙන කඩලිල්ල ගත්තා. ඒක ප්‍රැක්ටිකල් නෑ. ඒ කියන්නේ මේ ඇතුලේ මොකොත් නැතුව බොරුවට වාඩි වෙලා සාන් දෙනවා. අරක ඉවරුණාන් පස්සේ තමයි ඇත්ත මිනිස්සු එළියට එන්නේ. ඊට පස්සේ ඒක යකා වගේ. ඒ කියන්නේ අපි කියපුව ප්‍රයෝජනයක් නෑ. ඒ කියන්නේ මේ ඇතුළ හැදිලා නැහැ. දැන් අපි කතා කරන්නේ ඇතුළ හදා ගන්න. ඒක ස්ටඩි කරන්න. ගවේෂණය කරනවා ආධ්‍යාත්මික ගවේෂණය හොයනවා. මේක නිවන්නේ කොහොමද කියලා අපි ඇත්තටම හොයනවා. ඇත්තටම හොයන කෙනාට හම්බ වෙනවා. බොරුවට හොයන කෙනා සංස්කෘතියකට හම්බ වෙනවා. මේක කියපු වචන තේරුම් ගන්න. ඇත්තටම හොයන කෙනාට හම්බ වෙනවා. බොරුවට හොයන කෙනාට සංස්කෘතියකට හම්බ වෙනවා. ඒතර එයා හිතන්නේ මේක ධර්මය කියලා. නමුත් ඒකෙන් එයාගේ ඇතුළ නිවෙන්නේ නැහැ. ආගම් වලින් මිනිස්සු නිවන්නේ නැහැ. නිවෙන්නේ තම තමන් තේරුම් ගන්න දේවල් වලින්. ඒ නිසා ජීවිතේ උත්සාහ කරන්න යමක් තේරුම් ගන්න. ඒ තේරුම් ගන්න ඕන පොත්පත් කියවලා එහෙම 아무තු දෙයක් නෙමෙයි ලයිෆ් එක තුලින්මයි. අහිමි වෙන දේවල් ලැබෙනව නැති වෙනව ලැබෙනව නෑ ඒක තමයි ලයිෆ් එක. ඒකට අපි දඟලලා කලබල වෙන්න අවශ්‍ය නැහැ. හදිස් වෙන්න අවශ්‍ය නැහැ. ජීවිතේ කොහොමද වෙන්න ඕන දේවල් ටික. ඒක පිළිගත්තාම ප්‍රශ්න ගොඩාක් නිවිලා. ඉතින් ජීවිතේ පිළිබඳව තේරුම් ගත්තා නම් මම හිතන්නේ මෙහි ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. කොහොමද දැන් ඕගොල්ලෝ තනි වෙලා වගේ ඉන්නේ? යාළුවෝ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙම ලැබෙන්නේ නැහැ. ජීවිතය කියන්නේ එකක් ලැබෙනකොට එකක් නැති වෙන එකක්. ඔයගොල්ලන් එක තේරිච්ච. ඔයගොල්ලන් ලයිෆ් එක. ඔක්කොම මේක කාටවත් දෙන්නේ නැහැ. දෙන්න ඕනේ නැහැ ඇත්තටම. එහෙම ඔක්කොම දුන්නොත් මේක තේරුම් ගන්න නැහැ කවුරුවත්. ඒ නිසා මේකේ ප්ලෑන් එකේ තියෙන එකක් දෙනවා එකක් ගන්නවා. හැමතිස්සෙම අඩුවක් තියෙනවා. ඔයගොල්ලන්ට මේක තේරෙන්නේ නැති. දැන් වයසත් එක්ක අත්දැකීම් එක තේරෙන්න ඕන අඩුවක් තියෙනවා. අඩුවට කම්පා වෙන්නේ නැහැ. අඩුවක් නැහැ වගේ ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ වගේ ජීවත් වෙනවා. ඒතර ප්‍රශ්න ඉවරයි නේ. ඇත්තටම ප්‍රශ්නයක් නැහැ වගේ ඉන්න ඇත්තටම ප්‍රශ්නයක් නැහැ නේ. දැන් මම ඔයගොල්ලන්ට අහනවා ඔයගොල්ලෝ හැම ප්‍රශ්නකටම උත්තර හොයන්න යනවා. මෙහෙම කරොත් නරකද? ප්‍රශ්නේ අයින් කරලා දානවා. ප්‍රශ්නේ අයින් කළාම ඔකට අපිට උත්තර හොයන්න අවශ්‍ය නැහැ. ගොඩක් මිනිස්සු ප්‍රශ්නේ අයින් කරන්නේ නැතුව උත්තර හොයලා ඉන්න උත්තර හම්බෙන්නේ නැහැ. ඒ නිසා ජීවිතයේ දිහා අර සාම්ප්‍රදායික කෝණයකින් බලන්නේ නැතුව පොඩ්ඩක් වෙනස් විදියට කියනවා. කියනකොට ඔයගොල්ලන්ට තේරෙයි මේක තමයි ලයිෆ් එක. මේක තමයි බුදුන් කිව්ව මැසේජ් එක. අපි බුදුන් කිව්ව මැසේජ් එක කියලා අපි මෙතෙක් කළා අහලා තිබ්බ පොත්පත්වල කියවපු කතාන්දර. ඒ කතාන්දර ස්ටෝරීස්. ඒක මැසේජ් එක දර්ශනේ නෙවෙයි. ඔය මං කිව්ව දර්ශනය. දැන් ලෝකේ අලුතෙන් ස්ටඩි කරන්නේ දර්ශනය. ලෝකේ උගතුන් හොයන්නේ මේ දාර්ශනික කතාව අහන්නේ. අලුතෙන්ම භාවනා කරනවා කියලා කවුරුවත් කුටියකට ගිහිල්ලා දොර ගොල්ලාගෙන භාවනා කරලා කරන එකට මිනිස්සු අලුතෙන් පෙළඹෙන. ඒගොල්ලෝ හිතන්නේ දවස් තුල කොහොමද අපි සිහියෙන් ඉන්නේ? කොහොමද ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්නේ? මේ ඔළුවට දාගන්න නැතුව කොහොමද මේක ලයිෆ් එක එන්ජොයි කරන්නේ? අන්න එතකොට අපි නිවීමට ශාන්තියට අවබෝධයටපත් වෙනවා. ඔය තමයි බුදුන් දෙසු මඟ. ඒක හරි ප්‍රායෝගිකයි. ඒකේ මොනවද? මහා ප්‍රාණ මුකුත් නැහැ, සරලයි, ලේසි, ප්‍රැක්ටිස් කරේ නැත්නම් තේරෙන්නේ නැහැ. ඒක තේරුම් ගත්තම තේරෙනවා ජීවිතේ පිළිලා කිසි ප්‍රශ්නයක් නැහැ. මම්මයි මේව දාගත්තේ. මම්ම වල්ලගෙන මම්ම විදෙව්ව දැන් කිසි ඔක්කොම ටික ඉවරයි නිදාසේ. ඒතර ඔයගොල්ලන්ට තේරෙවි ජීවිතේ ඉතින් මෙච්චරයි. ඔයගොල්ලන්ට යම් දවසක දැනුනොත් මේ ලැබිච්ච ටික ඕනොටත් වඩා වැඩි කියලා ඔයගොල්ලෝ පිළිලා. ඔයගොල්ලන්ට එහෙම වෙන්නේ නැත්නම් ඔයගොල්ලෝ පිළිලා නැහැ. කියන්නේ ඔයගොල්ලෝ සංසාරයට දුවනවා. මේක තිබුණොත් මට මේ ලැබිච්ච ටික ඕනොටත් වඩා වැඩිපුර ඇති. එහෙනම් ඔයගොල්ලෝ නිවීමටපත් වෙලා. ඔන්න ඔය මේක හරිය සරලයි මේ බණ.
හැබැයි මේක තේරුම් ගන්න අමාරුයි. පුරුදු කරොත් තේරෙනවා. ඉතින් මේක තරුණ වයසේදී තේරුම් ගන්න ඕන එක වයසට ගිහිල්ලා නාකි වෙලා මේ කියන කතාව තේරුම් කරවන්න බෑ. ඉතින් තේරුම් අරගෙන ජීවිතය දිහා වෙනස්ම දෙයකට ඉනා වෙලා බලනවා. කිසි දෙයක් වැඩි ගණන් ගන්න නැහැ. බැන්නත් හොඳ කිව්වත් ගණන් ගත්තොත් ප්‍රශ්න. වටිනකම් දුන්නාම ප්‍රශ්න තියෙනවා. කිසිම වටිනකමක් නැත්නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ජීවිතය ගැන වෙනස් විදියට බලලා ජීවිතය අවබෝධ කරගන්න හැමෝටම වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දීර්ඝ ධර්ම දේශනාවක් කරන්නේ නැහැ. මොකද විශාල දවස් පුරාම වැස්ස නිසා ඒ වගේම ප්‍රශ්න අහන්න අවස්ථාව දෙනවා. තියෙන ගැටළු ප්‍රශ්න තියෙනවා. Dia awal dia tiada kia, ada seperti ini kia. අවසරයට දුන්නේ මයික් එක නෑ. ඉස්සෙල්ලාම බොහොම පිං අපේ හඳුන්නේ. ඉස්සෙල්ලාම ඔබ වහන්සේගෙන් සමාව ඉල්ලනවා. අද ඔබ වහන්සේ කොහොම බණ කියනවා අපි දැකලා නෑ. රජෙක් වගේ බණ කියන කෙනෙක් අද මේ වගේ තැනක බණ කියන්න මේ අඩු පහසුකම් යටතේ ලෑස්ති කරලා තියෙන එක ඉස්සෙල්ලාම සමාව ඉල්ලනවා. ඉතින් ඒ වගේම ඔබ වහන්සේගෙන් අහන්න කියලා අලුත් දේවල් නැහැ. මොකද ඔබ වහන්සේගේ ෆෑන් කෙනෙක්. අර ඔබ වහන්සේට අනිත් ස්වාමීන් වහන්සේලාට කතා කරනවට වැඩිය සරල භාෂාවකින් කතා කරන්න පුළුවන්. මොකද මම ඔබ වහන්සේගේ තැටි අහන්න ගත්තේ ඔබ වහන්සේ අරහත් වෙන්න කලින් පිටදුවේ සිටිනම්ම හාමුදුරුවෝගේ කාලේ ඉඳලා අපිට ඒ කාලේ අපේ වාහනවල MP3 ඒ වගේ දේවල් තිබ්බේ නැහැ. අපි CD දාගෙන තමයි අහගෙන ගියේ. ඉතින් මෙහෙ ඉඳලා සෝල් යනකොට පැය 3ක් ওই CD එක අහගෙන අපි යනවා. ඉතින් ඔබ වහන්සේගේ CD අදටත් තියෙනවා. මම ගෙදර හෙව්වා. දැනට අර කොහේ හරි අස්සක දාලා ඇති නැත්තම් තාමත් අපි ගාව ඒ CD තියෙනවා. ඉතින් මේ වගේ තැනකට අඩු කාල වේලාවක් එක්ක අපිකට බොහොම පින් දෙනවා. ඔබ වහන්සේගෙන් මට නම් අහන්න තියෙන්නේ මේක මේ මහායානයත් එක්ක කලපපු ප්‍රශ්නයක්. මොකද අපි දකිනවා අර කොරියාවේ දැනට මහායාන දර්ශන ගොඩක් තියෙනවා. මේ මහායාන දර්ශන අතර ජපානයෙන් ආපු නිකායක් මම හිතන්නේ ලංකාවේ නමක තහනම් කරා සොක්කාගක්කා ඉන්ටර්නැෂනල් කියන එක SGI කියන එක. ඒකෙදි ඒගොල්ලෝ කතා කරන්නේ බුදුන් ගැන නෙමෙයි බුදුන්ගේ ධර්මය. ධර්මකාය කියන එකට තමයි යොවුන් වඳින්නේ. ඉතින් මගේ බිරිඳ අදහන ආගම මගේ බිරිඳ කොරියානු ජාතිකේ. ඒතකොට ඇය මම දැකපු රහත් වුණු හොඳම කෙනෙක්. කිසිම දවසක කිසිම දෙයකට ඇල්මක් නැති, ආශාවක් නැති, ලැබුණොත් ගන්නවා නැත්නම් අතාරින එහෙම කෙනෙක් විදිහට මම ඒ දහම තුල ඇයව දකිනවා. ඉතින් ඒකෙදි අර අපි දැකපු දෙයක් තමයි ඒ දහම තුල උගන්වන එක දෙයක් ගැන මට ගැටලුවක් තියෙනවා. ඔවුන් කියනවා මේ දැන් උදාහරණයක් විදිහට ගත්තාම ධම්මික පෙරේරා මහත්තයා ඉන්නවා නම් ධම්මික පෙරේරා මහත්තයාට තව හරියන්න එයාව දන්නේ නැහැ. කවුද කියලා දන්නේ නැහැ. එයාට හරියන්න කියලා මල් පහන් තියෙනවා. පූජා පවත්වනවා. එයා පෝසත් වෙලා තියෙන්නේ ගියාත්මේ හොඳ දේවල් කරලා දෙවියෝ දීපු ආශිර්වාදකින් කියලා. එතකොට ඒගොල්ලෝ අංග විකලයට ඊට පස්සේ ලෙඩුන්ට නෙමෙයි අර උපදින්ම අංග විකල වෙලා ඉපදෙන අයට උන්ගේ ආගම තුල එච්චර තැනක් නැහැ. උන් ඒක කියනවා ඒක ඒගොල්ලෝ ගියාත්මේ කරපු වරදකට හම්බෙච්ච පනිෂ්මන්ට් එකක්. ඒ පනිෂ්මන්ට් එකට අපි ට්‍රීට් කරලා ඒගොල්ලන්ට සලකලා එහෙම කෙරුවොත් අපි ඒක ඒ දීපු තීරණයට එරෙහිව ගන්න මේ අපි ඒකට එරෙහි වෙන එකක්. එතකොට අපිට ඒකෙන් විශ්වයෙන් මේ නරක දේවල් එනවා කියලා. ඉතින් ඒකේ ඇත්ත නැත්ත මොකද්ද කියන එක වහන්සේට ඒක දෙකම එකයි. දැන් හරියට ආශිර්වාද කරන යාට ලැබිච්ච එකට. ඉතින් හරියට කරන්නේ තමයි ඇත්තටම ආශිර්වාද ලබන්න ඕන අර අතපය නැති මිනිස්සයා. පැහැදිලි කියන්නේ අර මෙහෙට කොහොමද හම්බෙලි ඉවරයි. ඒගොල්ලෝ දකින්නේ ආඳුරනේ ඒක එයා කරපු හොඳ දේවල් හින්දා එයාට වැඩි ඉතින් මම අහන ප්‍රශ්නේ හොඳ දේවල් කරපු කෙනෙක් මොකද ආශිර්වාද කරන්නේ? තව හරියන්නේ. ඔව් ඉතින් මොකටද එහෙම කරන්නේ? යාට හරිය අරන්නේ කොහොමද? දැන් ඕගොල්ලෝ මට මෙතන පිළිත් කියන්න ඕනද නෑ මම පිළිත් කියාගෙන ඉවරයි. දැන් මම කියන්නේ පැහැදිලි. ඒගොල්ලන්ගේ හුඟක් දැන් ආගමක තියෙන දාර්ශනික කොටස් සහ බිලීෆ්ස් විශ්වාස ඒවා. දැන් ඔය චීනයට බුද්ධ ආගම වෙනකොට චීනය කොරියාව ජපානය පැත්තේ වැඩිපුරම සංවර්ධනය වුණේ මේ විශ්වාස.
ඔය එකක්. දාර්ශනිකවත් නැහැ. බුදුන්ගේ රූපයක් නැහැනේ. ඒක දන්නවනේ. ඒක තමයි මම ඔබ බුදුන්ගේ රූපයක් නැහැ. අහන්නේ බුදුන් කියන්නේ මැසේජ් එකක්. ඒ කතාව තමයි මගේ ඊළඟ ප්‍රශ්නය වෙලා තිබ්බේ. මොකද ඔවුන්ගේ ඊළඟ දර්ශනය වෙන්නේ ඒගොල්ලෝ දැන් අපි දැක්කහම අපිටත් වඳිනවා. එතකොට ඒගොල්ලෝ කියනවා අපි හැමෝගෙම ඇඟ ඇතුලේ බුද්ධ කියන එක නා ඉන්නවා. එතකොට බීජේ පවතිනවා. බුද්ධ දැන් අපි කවුද? ඒක හරිනේ දැන් ඒක අපේ තියෙනනේ තේරවාදයේ තියෙන දැන් සුමේද තාපසය ළඟ බුද්ධ බීජය තිබ්බනේ. දේවදත්ත ළඟ බුද්ධ බීජය තියෙනවා. දේවදත්ත බුදු වෙනවනේ. අපේ තියෙනවා ඒක. ඒ සංකල්පය තේරවාදයේ මහායානයේ ප්‍රශ්නේ උනේ තේරවාදීන් සංකල්ප වර්ධනය කරේ නැහැ. මහායානයේ සංකල්ප වර්ධනය කළා. තේරෙනවද කියන්නේ? බුදු පිළිවෙල තිබාසල බුදුන් ඒක අපේ ත්‍රිපිටකයේ තියෙනවා. ඒක පුද්ගලෝ වික්කවේ ලෝකේ උපජ්ජමානෝ උපජ්ජති අද්විතීව අසහායව අපටිමෝ අපටිසමෝ අපටි භාගව අපටි පුද්ගල. ලෝකේ එකම පුද්ගලයෙක් වෙනවා අද්විතීය